වැදගත්ම ආගමික මාසයයි. හෙළයා වෙසක් මාසයේ ලෙසින් මේ මාසය නම් කොට ඇත්තේ ගස්වැල් මලින් වැසි වෙස් ගන්නා මාසය නිසායි. වෙස් අඟ වෙසඟ වී පසුව එය වෙසක් බවට පත් වී තිබෙනවා. පරවදනට අනුව වෙසක් යනු මැයි මාසයයි. පොසොන් මාසය. පෝ යනු පොහොය හැඳින්වෙන හෙළ වදනක්. සොන් යනු පුත්‍රයයි. මේ පුතා හෙළ රාජාවලියේ ආදිතමයා වූ මහා සම්මත මනු රජුගේ රෝජනම් කුමරායි. ඒ අනුව පොසොන් යනු පුතා උපන් මාසයයි. පරවදනට අනුව පොසොන් යනු ජුනි මාසයයි. ඇසළ මාසය. කෙතින් අස්වනු එළ වූ හෙවත් ඉදිරිපත් කළ මාසය මේ නමින් හැඳින්වෙනවා. හෙළයා අලුත් සහල් මංගල්‍යය පැවැත්වන්නේ මේ මාසයේදී. අස්පල යන්න ඇසළ බවට පත් වී තිබෙනවා. පරවදනට අනුව ඇසළ යනු ජුලි මාසයයි. නිකිණි මාසය. පසුව එන වැසි මාසට කලින් ඇලවේලි පිරිසුදු කරන හේයින් සහ වනවාසී තවුසන් හෙවත් ඉසිවරුන් ගම්බලා වඩින හේයින් නිකිණි යනු පිරිසුදු මාසයයි. කුණු නැති යන්න නු කුණු යන්නෙන් උපදිනවා. නුකුණු පසුව නිකිණි බවට පත් වී තිබෙනවා. පරවදනට අනුව නිකිණි යනු අගෝස්තු මාසයයි. බිනර මාසය. වැහිකෝඩ මාසයයි. බියකරු හෙන ඇති කරන්නේ මේ මාසයේදී. බිය හෙන කර යන්නෙන් බිනර යන්න නිපැද වී තිබෙනවා. පරවදනට අනුව බිනර යනු සැප්තැම්බර් මාසයයි. වත් මාසය. දිය බැඳ දිය ඉසීමට සලස්වා කරන කමහෙයින් වා අප්පයන්න පසුව වබ් බවට පත් වී තිබෙනවා. වා යනු උහුලන යන අරුතයි. අප්පය දිය හෙවත් ජලයයි. කිරීම යනු වැපිරීමයි. වත් කුරු වතුරු බවට පත්ව වැපිරීම කරන මාසය යන අරුතද යෙදී තිබෙනවා. පරවදනට අනුව වප් යනු ඔක්තෝබර් මාසයයි. ඉල් මාසය. වත් මාසයේ වපුරන ලද ගොයම කොළ ඇදෙන මාසයයි. උල් හැඩය නිසා කොළ උල් නමින් හැඳින්වෙනවා. පසුව උල් ඉල් බවට පත් වී තිබෙනවා. පරවදනට අනුව ඉල් යනු නොවැම්බර් මාසයයි. උඳුවප් මාසය. වපුරන ලද දෑ පැහෙන හෙවත් ඉදෙන මාසයයි. පැහෙන යන අර්ථය ඇතිව උඳු යන්නත්, වැපිරිල්ල යන අර්ථය ඇතිව වප් යන්නත් එක්ව උඳුවප් සෑදී තිබෙනවා. පරවදනට අනුව උඳුවප් යනු දෙසැම්බර් මාසයයි. දුරුතු මාසය. කෙතේ කලකී දෑවලින් දුරු වීමේ මාසයයි. වප් මාස වැපිරු ඉල්මස කොළ ඇදුණු උඳුවප් මහේ පැහුණු ගොයම ඉසිඹුලන මාසය මෙයයි. කෙතේ කමින් දුරු වීමේ යන අරුත ඇතිව දුරුතු යන නම යෙදෙනවා. පරවදනට අනුව දුරුතු යනු ජනවාරි මාසයයි. නවම් මාසය. දුරුතු ඉසිඹුවෙන් පසු නැවත කෙතේ නවකම් ඇරඹෙන මාසයයි. මෙහි නවකම් යනු පුරන් කෙටීමයි. නවකම් නවහම් බවට පත්ව ඉන් නවම් යන්න නිර්මාණය වී තිබෙනවා. පරවදනට අනුව නවම් යනු පෙබරවාරි මාසයයි. මැදින් මාසය. මහා අස්වනු කන්නේ හෙවත් වසරේ ප්‍රධාන කන්නේට දින් හෙවත් ධාන්‍ය වපුරන මාසයයි. මහදින් යන්න මගින් මැදින් බිහි වී තිබෙනවා. පරවදනට අනුව මැදින් යනු මාර්තු මාසයයි. අද රාවණ වැඩසටහනේ පූර්විකාව ලෙසින් අපි ඔබට ඉදිරිපත් කළේ හෙළයාගේ මාස 12 පිළිබඳව තොරතුරුයි. කොළඹ ආනන්ද විද්‍යාලයේ හෙළ සිසු හවුල මගින් ප්‍රකාශයට පත් කළ හෙළ දිනදසුලෙන් අපි මේ තොරතුරු උපුටා ගත්තා. හෙළ යුගයේ වැළලී ගිය සත්‍ය ඉතිහාසය ගොඩගන්නා හෝරාව අයිබෝන් දෑබර හිතවතුනි සුබ සන්ධ්‍යාවක් ඔබට. අපි රාවණා වැඩසටහන ආරම්භ කොට තිබෙනවා. රාත්‍රී 9 දක්වා සුපුරුදු විදිහටම රාවණා වැඩසටහන මෙතෙන් සිට ඔබ වෙනුවෙන් ඉදිරිපත් කරන බව ඔබ දන්නවා. අද අපි හෙළ දිනදසුනෙන් උපුටාගත්ත එහෙම නැත්නම් ආනන්ද විද්‍යාලය විසින් නිකුත් කරන ලද දිනදසුනෙන් උපුටාගත්තා වූ තොරතුරු ඇසුරෙන් තමයි අපේ පූර්විකාව සකස් කළේ. මේ පිළිබඳව අපේ අදහස් දැනගන්නට කැමැති, කතා කරන්නට පුළුවන්. ඊට අමතරව අපේ සම්පත්දායකයාණන් මැදිරියට පැමිණෙමින් සිටිනවා. එතුමන් සමගින් අද අපි උමා ජ්‍යොතිෂය පිළිබඳව කතා බහ කරනවා. උමා ජ්‍යොතිෂය පිළිබඳව කතා බහ කරද්දී හරිනම් මේක කතා කරන්නට ඕනේ වීරේඩියෝගේ මායා නියාමයේ වැඩසටහනින් කියලා ඔබ කියාවේ. නමුත් උමා ජ්‍යොතිෂය පිළිබඳව අත්තරගම රාජගුරු පරම්පරාව නියෝජනය කරනමින් එහි නියැලෙන්නෙක් තමයි අද අපි මැදිරියට කැඳවන්නට සූදානමින් ඉන්නේ. දැනට ඒ තොරතුරු ඇති. අපි
සම්පත්දායකයා සම්බන්ධ කරගත්තට පස්සේ ඔහුත් සමගින් කතා බහට මුල පුරමු, කතා බහ ආරම්භ කරමු. හිතවතුනි, ඔබට පුළුවන් අපේ දුරකථනයට කතා කරන්න 0115 75 22 22 0115 75 22 22. ලෝකෙ වටේ ඔබේ හිතවතුන් මිතුරන් එහෙම ඉන්නවා නම් ඒ අය ඔබ මේ වෙනකොටත් දැනුවත් කරලා ඇති www.vfmradio.lk කියන අපේ නිල වෙබ් අඩවියෙන් සජීවීව මේ වැඩසටහන විසුරුවා හරින බව. මේ මොහොතේදී ඔබට පුළුවන් ලෝකයේ ඕනෑම තැනක ඉඳන් රාවණා වැඩසටහනට සවන් දෙන්නට. එහෙමනම් අද ආරම්භයේට අපේ සම්පත්දායකයෙක් මැදිරියට පැමිණෙන සම්පත්දායකයා පැමිණෙන තුරු අපි අපේ පරණ සම්පත්දායකයෙක් එකතු කරගන්නට සූදානම් වුණා. පරණ කියලා මෙතෙන්දි හැඳින්වුවේ එතුමන් අපිත් එක්ක දීර්ඝ කාලයක් එකට රාවණා වැඩසටහනත් එක්ක රාවණා වැඩසටහනේ නිත්‍ය සම්පත්දායක මණ්ඩලය හොබවන නිසා. අපේ හෙළයේ සම්පතක් ඉතිහාසවේදී ඒත් එක්කම සමාජ ගවේෂකයෙක් අපේ තිලක් කන්දගම මහත්මයා ඉන්න දුරකථනේ. ආයිබෝවන්. නොම වේ පැරණි නේද? දැන් අපි කැමැති කන්දගම මහත්තයා ඔබතුමාව සම්බන්ධ කරගන්නා මොහොතේදී ඔබතුමන් මාත් එක්ක පූර්ව වශයෙන් සඳහන් කළා මේ වකවානුවේදී නැවතත් ඔන්න රාවණා පිළිබඳව ටිකක් වෙසස් අවධානයක් යොමු වෙමින් පවතිනවා. ඒත් එක්කම මේක මේ අර මාකට් කිරීම එහෙම නැත්නම් අලෙවි මාධ්‍යයක් බවට පත් කිරීම මේ සම්බන්ධව රටේ නොඑක් තැන් වලින් තොරතුරු අසන්නට ලැබෙන නිසා මට යමක් කියන්නට හොඳම අවස්ථාව තමයි මේක කියලා තමයි මම කතා කරපුවාම කිව්වේ. මොකද්ද කතාව? ඇත්තටම රාවණා ගැන සත්‍යයක එසේ වෙතත් ජනප්‍රිය වැඩසටහන් බවට පත් වෙමින් යනවා හැමතැනම. පත්තරේද මාධ්‍යවලද හැමතැනම. ඒ ගැන මම සන්තෝෂ වෙනවා. මේ සන්තෝෂ වෙන්නේ ලංකාවේ ඉතිහාසය ගැන ඇත්තටම හොයන එක හොඳ කාරණාවක්. ප්‍රශ්නයක් තියෙනවා පුල් මේ හොයන එක හරියට හොයන්න ඕනේ. නැත්නම් අපි මේ පැටලෙන්න පුළුවන් පඹ ගාලක. මොකද එක පඹ ගාලක පැටලිච්ච ආකාරයක් මම දැක්කා. විශාල පුවත්පත් සංඛ්‍යාවක මේක ගියා. ඔව්. කන්දගම මහත්තයෝ මේ ඔබතුමා හෙලේක් හැටියට හොඳට මේ කට ඇරලා කතා කරන්න පුළුවන්. ඒ හින්දා මම මේ ඉල්ලීම කරාට ප්‍රශ්නයක් වෙන එකක් නෑ. තව ටිකක් හඬ වැඩි කරමු. නෑ ඇත්තටම මෙහෙමයි තියෙන ප්‍රශ්නේ. මොකද මම ඇත්තටම හෙලේක් කියන්නේ යකෙක් යක්කුළු හයියෙන් කතා කරනවනේ. ඒක ප්‍රශ්නයක් නෑ. දැන් ප්‍රශ්නේ තියෙන්නේ මේ රාවණා පිළිබඳව මෑත යුගයේ ඇතිවෙච්ච උද්‍යෝගය මේ 2012 දෙසැම්බර් මාසයේ 21 වෙනිදාන් පස්සේ රාවණා වංගලයෙන් දකුණු වැලේට හැරෙනවා කියලා ඒ ආපු මහා රාවයන් එයින් පස්සේ හෙලේ මහා විපර්යාසයක් වෙනවා කියන රාවයත් උඩ මේක මහා කතන්දරයක් බවට පත් වෙන්න ගත්තා. හොයන්න ගත්තා. පුවත්පත් මාධ්‍යද රූප මාධ්‍යද සියල්ල මම හරි සන්තෝෂයි. ඒ සන්තෝෂ කියන්නේ ඔය කතාවක් තියෙනවා ගම්වල ඔය කොහොමදවත් නැති මට අහලා ගියත් ඇති කියලා. එහෙම කතාවක් තියෙනවා. ඒ වාගේ රාවණා ගැන ඇත්තටම හොයවි වුණාව තිබුණ තියනවද දන්නෙත් නැහැ නැතිවද දන්නෙත් නැහැ. නමුත් එහෙම හරි හොයපේක ලොකු කාරණාවක්. අන්තිමට රාවණා බේකරි නම් බිහි වෙන්න ගත්තා මේ රටේ. ඒක හොඳ කතන්දර. ඒ විතරක් නෙවෙයි වයින් ස්ටෝර්ස් එක්කුත් තියෙනවා මේ රට බීම අල විහලා. ඔව් නමුත් මම පොඩි කාලේ එහෙම දන්නේ රාවණා රත්ින්න විතරයි. හරිද? නමුත් ඊට පස්සේ මේ ඔක්කොම බිහි වෙන්න ගත්තා. ඊට පස්සේ ගල් ගුහාවල් මත වෙන්න ගත්තා. ඒ ඔක්කොම. නමුත් අපිට ඒ කට්ටියට ඒවා කියන්න අයිතිය තියෙනවා. ඒවා කිව්වේ නැත්තම් හොයන්න බෑනේ. මග එක මහා කලබගැනියක් වුණා මේ රටේ. බුදුහාමුදුරුවෝ ලංකාවේ ඉපදුනාද නැද්ද කියලා කියන්න ගිහිල්ලා. මම ඉපදුනාද නැද්ද කියන්න ගියා නැතුව රාවණා වැඩසටහනේදී මම ඒ සමහර ඒවාට මම කතා කළා හැම වෙන්න බෑ කියන කතන්දර. ඒකට මහා ප්‍රචාරාව බැනලා ආවා සන්තෝෂෙන් ආවා. බොහොම දේවල් ආවා. ඒවට උත්තර බඳින්නත් මට දවසක රාවණා මේ වැඩසටහනට එන්න වෙන බවත් මම දන්නවා. ඒවට උත්තර බඳින්න. අපිටත් ලියුමකුත් ඇවිල්ලා තියෙනවා. ඔබතුමාට බණිනොත් එක මට කියලා තියෙනවා කබරයයි කියලා. ඊට පස්සේ දැන් ලස්සන කතාවක් තියෙන එක ස්වාමීන් වහන්සේ නමක් කියනවා ලංකාවේ ගල්ලෙන් වල තමයි හිටියේ. කවුද හිටියේ මේ ලංකාවේ තියෙන ඔය වගේ ගල්ලෙන් තියෙනවා මට ඉන්දියාවේ එක ගල්ලෙන්ක් පෙන්වන්න කියලා. ඊට උන්වහන්සේට මට වෙලාව නැහැ අතන පෙන්වන්න. ඊට සති 3කට පස්සේ පත්තරයකට වැටෙනවා ගල්ලෙන් එකක් නෙමෙයි 1000 ගණක් ඉන්දියාවේ තියෙන බව බුදු පින්තූර තියෙනවා. මේ ඡායා රූපත් එක පත්තරේ වැටෙනවා. එතකොට මෙන්න මේ වාගේ අපි උම්මත්ත වෙන්නේ නැතුව කලබල වෙන්නේ නැතුව හරිද? එක මතයක පිහිටින් නැතුව එන අත්නෝපතිකව නැතුව කල්පනා කරන්න ඕනේ. මේක හොයාගන්න උත්තරේ හොයාගන්න පැහැදිලිව. දැන් අපි ගත්තොත් එහෙම රාවණා හිටියේ අවුරුදු 5000 ඒක ඔප්පු කරන්න පුළුවන් මේ වලංකටු කැලෙන් කිව්වොත් එහෙම මේ වලංකටු එක සෙල්ලම් කරපු එක නෙමෙයි රාවණා. ඒට වැඩිය තාක්ෂණයේ විශාල තාක්ෂණයක් තිබිච්ච එක. එන්න අපි හිර වෙන්න පුළුවන් සමහර තැන්වල. මේ හිර වෙන එක නවත්තන්න ඕනේ. එන්න අපි වලංකටුනුත් එහා පැත්තට ගිහිල්ලා මේ මහා ශාස්ත්‍රය කියන්නේ ඔය කියනවා ගුවන් යානාවල් පව හැදුවා කියන ඒ තාක්ෂණ තිබුණා හොයන්න ඕනේ. සාමාන්‍යයෙන් වලං වල උයන කාලය වෙනකොට ඒ වගේ තාක්ෂණයක් තියෙන්න බෑ. ඉතින් ඒ හින්දා මම කියන්නේ ඒවා එන එක හොඳයි.
නමුත් එතනින් හැමතේ හොයන්න ඕනේ. මේ ළඟදී හම්බෙනවා මහාචාර්ය රාජ සෝමදේව මහත්තයාට විශාල ගල් පර්වතයක් හරියට පින්තූරේ තියෙන එකේ හරියට මූණ තියෙන්නේ හරියට පිටසක්වල ජීවියෙක්ගේ මූණමයි. ඉතින් විශ්වාස කරන්නේ මේක එහෙම නෙලපියක් කියලා. හරියට හරි. පුරන්න හොයන්න ඕනේ. ඉතින් නමුත් මටත් මතයක් තියෙනවා. මොකද මම හැම වෙලාවෙම මතයක් ඉදිරිපත් කරන්න හදන්නේ අන්තවාදී වෙලා නෙමෙයි. හැබැයි ඒක ඔප්පු කරන්න යන්නෙත් නැහැ. මගේ මතයට කවුරුහරි යටත් කරන්න යන්නෙත් නැහැ. ඔවුන්ට හිතන්න මම කතාව කියනවා. ඇයි රාවණා කියන්නේ කවුද කියන කාරණාව. මම විශ්වාස කරන්නේ රාවණා කියන්නේ රජ කියන තනතුරු නාමයේ විසින් කුජලයක වෙයි කියලා. අපි ජනාධිපති කියනවාද රජ කියනවා මහායා කියනවා එක එකාගේ තනතුරු තියෙනවා. රාවණ කියන්නේ කියන්නේ සූර්යාගේ වර්ණත් එක්ක ගනුදෙනු කරන්න පුළුවන් සූර්යා පිළිබඳව හසල දැනුමක් තිබුණු මහා ජන සමූහයක් හිටිය මම හිතන්නේ මේ පොඩි බාධා ඇති වෙනවා දුරකථනයේ කන්දේක මහත්මයෝ මේ කැමැති දැනගන්න දැන් මේ ඔබතුමන් දුරකථනය විසන්දි වීමක් සිදු වෙනවා. අපි නැවත වතාවක් කන්දේක මහත්මයාව සම්බන්ධ කරගන්නට සූදානම්. මේ අතරතුරේදී ශ්‍රාවක ඔබට පුළුවන් කන්දේක මහත්මයා ඉදිරිපත් කරපු මේ මත පිළිබඳව එහෙම නැත්නම් අදහස් පිළිබඳව ඔබේ මතය ඉදිරිපත් කරන්නට අවස්ථාව තිබෙනවා. කතා කරලා අපිත් එක්ක සජීවීව සම්බන්ධ වන්න 0115 75 22 22 ඔස්සේ දුරකථනය විවෘතයි. ඔබට මේ දුරකථන අංකයෙන් කතා කරන්නට පුළුවන්. අපි ගීතමය විරාමයක් ලබා ගනිමු. මේ විරාමයෙන් පස්සේ නැවතත් සූදානම් කන්දේක මහත්මයා හෙළයුගයේ වැලලිය සත්‍ය ඉතිහාසය ගොඩගන්නා හොරාව රෑ 7යි විනාඩි 20යි ඔබ රාවණා වැඩසටහනත් සමගයි රැඳී සිටින්නේ. කන්දගම මහත්මයා තිලක් කන්දගම මහත්මයාව සම්බන්ධ කරගෙන ඉන්න අතරතුරේදී අපිට අකරතැබ්බයක් සිද්ධ වුණානේ. දුරකථන මාර්ගය විසඳු වුණා. නැවතත් එතුමන් සම්බන්ධ වෙලා ඉන්නවා දුරකථනය ඔස්සේ. කන්දගම මහත්මයා මේ අපිට ඒත් එක්කම අපේ 0115 කියන අංකයට කතා කරපු හිතවතෙක් නම සඳහන් නොකරමින් රාවණා වැඩසටහනට අගය කරමින් ඒත් එක්කම ඔබතුමාන්ට චෝදනාවක් කරා. චෝදනාව ටිකක් සරපරස විදිහටම කරා කතා කරපු පුද්ගලයා. ඔහු කියන්නේ ඔබතුමන් මේ ඉදිරිපත් කරන මතය, ඒ කියන්නේ රාවණා පිළිබඳව ඔබතුමන් ඉදිරිපත් කරන අද දිනේදී ඉදිරිපත් කරන මතය පිළිබඳව එකඟ වන්නට බෑ. ඔබතුමන් සඳහන් කළේ රාවණා කියන්නේ තනතුරු නාමයක්. හැබැයි අපි මෙහෙම මතයක් පිළිබඳව රාවණා වැඩසටහනේදී මීට පෙර යම් අවස්ථාවලදී අපේ සම්ප්‍රදායකින් කතා කරලා තියෙනවා. ඔවුන් කියපු කාරණයක් තමයි මේ රාවණා යම් ආකාරයක තනතුරු නාමයක් විය හැකි. ඔබතුමන්ට තියෙනවද කන්දේක මහත්මයා මේ කාරණේ ඔප්පු කළ හැකි සාධක? ඔව්. මොකද මේ එතකොට රාවණ දසිත රාවණ තරු රාවණ සහ බලි රාවණ කියන එකේ අදහස් කරන කීර්තිමත් රාවණලා තුන්දේ නම රාවණලා තමයි. නමුත් මේ රාවණ කියන්නේ රාජකීය නාමයක් තනතුරු නාමයක් කියන ගොත්තු කරන්නේ පරුමෙක රාවණේ ලෙන. ඒ කියන්නේ ප්‍රාදේශීය රාවණාගේ ලෙන. තව මොකද කතා කරන්නේ? ඔහු ප්‍රාදේශීය රාවණ ප්‍රාදේශීය රජුගේ ලෙන. එතකොට තවත් එතන අපිට කතා කරන්න දෙයක් තියෙනවා. මෙන්න මේ ඔස්සේ තමයි මම මේ ගවේෂණය කරන්නේ. ඒ කියන්නේ ඔබතුමන් කියන්නේ ඔව් කන්දේක මහත්මයා ඔබතුමා සඳහන් කරන්නේ මේ කලින් කලට හිටපු රාවණා නමින් මේ තනතුරු නමින් හඳුන්වපු පුද්ගලයන් හිටියා, විශිෂ්ටයින් හිටියා. ඒ අතර විශිෂ්ටයන් බවට පත් වුණු උදවියව රාවණා නමින් ඉතිහාසයේ පුරාම නම් වුණා කියන එක. ඔව් සත්‍ය. දැන් අපි කියපුව ජනාධිපතිවරු කීදෙනෙක් හිටියද? නමුත් ඒක ජනාධිපතිවරු ඔක්කොම එක්කෙනා නෙවෙයි නේ. විශිෂ්ට ජනාධිපතිවරු හිටියා. විශිෂ්ට රජවරු හිටියා. ප්‍රසිද්ධ කීර්තිමත් රජවරු. ඒකට කීර්තිමත් රාවණලා ඉන්නවා. එතකොට කීර්තිමත් රාවණලා තමයි තරු බලි සහ දසිත් කියන්නේ රවුලු. ඉතින් දසිත් රවුලු තමයි මේ කීර්තිමත් මේ රාවණ. එතකොට ඔහු රාවණ. ඉතින් මං අහන්නේ මේ ප්‍රාදේශීය රාවණ කියන්නේ කවුද එතකොට? අර මේක රාවණ ලෙන ප්‍රාදේශීය රාවණගේ ලෙන. ඔය ගල්ලෙන් වල එහෙම ඔතන වල හිටියද මේ කීර්තිමත් මේ ඔය කියන මේ රාවණ? ඒ හින්දායි මම කියන්නේ මෙන්න මේ සිවුම් ඉගිය ඔස්සේ ඇයි අපි නොයන්නේ? ඇයි අපි අත්නෝමතික වෙන්නේ? ඒ අත්නෝමතික වෙන්න ගිහිලා නේද අපි කියන්නේ වංගලෙන් දකුණු වලට හැරෙනවා නිකන් අපි ඉඳ කියලා මේ මහා කවුලගල පොළවත් කියලා වෙයි කියලා මිතු හිතා හිටියේ. එතෙන්දී මේ රාවණාගේ වංගලෙන් දකුණු වලට හැරීම, සූර්යාගේ දකුණු වලේ හැරීම, ඒ කියන්නේ අපි දකින කාගෝලේ හැරීම, ඒ කියන්නේ සීරියස් තාරුකාවේ ඉඳලා අනිත් පැත්තට හැරීම රාවණ කියන්නේ සූර්ය. ඒක නෙවෙයි මේ රාවණලා කතා කරලා තියෙන කියලා හොයන්නේ නැත්තේ. එහෙම කියලා බොද කරන්න හදන්නේ මේක නැවතත්.
ඒ කීර්තිමත් දසි ශ්‍රාවණ ඒ කියන්නේ සූර්ය ශක්තියින් දසවිධාකාරයකින් පොළොවට ලබාගත්තා වූ මෙන්න මේ මා කීර්තිමත් රාවණගේ චරිතයට අපි හානියක් කරන්න අවශ්‍ය නැහැ කියන්නේ හොයන්න ඕනේ. නැත්නම් අපි ගිහිල්ලා මේ දැන් ඔය තියෙන ගල්ලෙන් අස්සේ ගිහිල්ලා හාර ගත්තොත් එහෙම පැරණි මානවය හොයන්න පුළුවන්. නමුත් ඒක රාවණ හොයන්න බෑ. පැරණි මානවය යන හොයන්න පුළුවන්. ඒ කියන්නේ බලංගොඩ මාවනේ ආවුරුදු 29000ක් හිටපු එයා හොයන්න පුළුවන්. ඒකත් රාවණ නෑ. රාවණ කියන්නේ ඊට කීර්තිමත් පුජ්‍යලේ. ඒකයි මම කියන තර්කය. ඒ හින්දා තරු රාවණ අතන මායා ගෝත්‍රිකේ ඔහුගේ තාක්ෂණය තරු රාවණගේ තාක්ෂණය යන්නේ. තරු රාවණගේ. ඒ හින්දා ඔවුන් බොහොම පැහැදිලිවම නීලම් තාරුකාවේ ඉඳලා ඔවුන්ගේ මේ දෙවියෝ මෙහාට තාක්ෂණය ගෙනාවා කියන එක පිළිගන්නවා. ඔවුන් බලා හිටියා 2012 දෙසැම්බර් මාසේ 21 වෙනිදා විශ්වයේ ඇතිවෙනා වූ අවකාශය තුල ඒ සිදුරු තුලින් සර්පෙක් වගේ එයාගේ දෙවියෝ එයි කියලා ඒක තමයි හිතේ ජනප්‍රවාදය. ඉතින් ඒ හින්දා නමුත් 2012 දෙසැම්බර් මාසේ 21 වෙනිදා දවල් 11:11ට සූර්යයා චක්‍රාවාටයේ සමකයට පැමිණෙනවා. එදාට ඇති වෙන ශූන්‍ය ස්ථානය පිළිබඳව ඔවුන් දැනගෙන ඉඳලා කියනවා. ඒ තරු රාවණගේ කට්ටිය. බලි රාවණ ඉතාම අහිංසක ඉතිහාසයක් තියෙනවා. ඔහු යටත් කරනවා. ඔහු රවට්ටලා යටත් කරනවා. ඔහුගේ අහිංසකකම නිසාම. ඔය අතරින් මේ ශ්‍රේෂ්ඨ අපේ දසිතාවන ඔහු සූර්යාගේ ශක්තිය ශබ්ද තරංග හැටියට සංගීතයක් විතර ගන්න දැන හිටියා. වීණාවේ කොප්පු කරනවා. ඔහු යන්ත්‍ර මන්ත්‍ර වල හැටියට ශබ්ද තරංගයේ කෙටි කරලා ගන්න ඔහු දැනගෙන හිටියා. ඔහු යන්ත්‍ර මන්ත්‍ර ගැන දැනගෙන තියෙනවා. ඔහු සූර්යාගේ ශක්තිය සාකෝල ගවලා වුණාම ඔහු ඒක ඖෂධ හැටියට ගන්න තෙල් වල හැටියට ගන්න දැන හිටියා. ඒ කියන්නේ රස වේදකව දැනගෙන හිටියා. ඔහු සූර්ය ශක්තිය මේ කොහොමද මුමුණලා ගන්නේ? ඊට පස්සේ සූර්ය ශක්තිය කොහොමද ගන්නේ? දසවිධාකාරකේ ඔහු සූර්ය ශක්තිය ගන්නේ හිටියා. ගන්න දැනගෙන හිටියා. එහෙනම් ඔහු දසිස් ඒක දසිස්ට අපි දසිස්ව පටලන්න හොඳ නැහැ. පටලගත්ත මිනිස්සු ගොඩක් අය හිටියා. එහෙම කරලා මිනිස්සු hina වෙන්න ගත්තා. පහුගිය කාලවල වල ඕගොල්ලෝ කියාපේ කියලා නැකිටද? ඕගොල්ලෝ කියාපේ කියලා පෙරළුන අනිත් පැත්තට. එහෙනම් උපුල අපි අන්තයට යන්න හොඳ නැහැ. අන්තයට ගිහිල්ලා මොහොතේට පත්තුනොත් එහෙම එතනින් කිසි දෙයක් හොයන්න හම්බෙන්නේ නැහැ. ඒ හින්දා දැන් හොයන්න වෙලා තියෙන කාලය. එහෙනම් කවුද කුම්භකර්ණ කුමාරයා? එහෙනම් කුඹුකන් ඔය එයාගේද? කුම්භකර්ණ ඇල එයාගේද? එන්න කුඹුකන් ඇලේ කඩාපු වෙල්ල එයාව ගන්නපු එකක්ද? ඒවල යාලෙතු මේ මහා සංස්කෘතිය සුද්ධං විච මේක දැනගෙන විනාශ කළේ. මෙන්න මේව හොයන්න ඕනේ. ඒතකොට කුම්භකර්ණ කුමාරයා ගැන තොරතුරක් හම්බ වුණොත් ශ්‍රාවණ ගැන හොයන්න එච්චර අමාරු වෙන්නේ නැහැ අපිට. ඒකයි. ඒ හින්දා ඉතිහාසයේ ඒව දිහා යන්න ඕනේ අපි. ඒතකොට විභීෂණ ගැන මොනවද කතා කරන්නේ මේ රටේ මිනිස්සු? විභීෂණ දෝහිකමක් කරලා තයි ප්‍රතික්ෂේප නොකළේ මේ රටේ මිනිස්සු. මෙන්න මේ තොරතුරු ඔස්සේ ගියොත් එහෙම අපිට ඉතිහාසයේ මේ වැළලුණු එළ ඉතිහාසය නැවත ගොඩ ගන්න පුළුවන්. එහින්දා අතරමං වෙලා අන්තිම හිර වෙන තැන් වලට යන්න ඕනේ නැහැ කියන එක තමයි මම කියන්නේ. ඒ හින්දා මම මේ දවස්වල බලනවා මේ යක්කු ඉන්න තැන් වල යක්ෂ ගෝත්‍රික හිටපු තැන් වල ඒ ඥානමය ලක්ෂණේ තියෙනවද කියලා. දැන් උදාහරණයක් ලග්ගලට ගියොත් ලග්ගල ගල්වැටි දිහා බැලුවොත් මේ ලග්ගල ගල්වැටි කිසිම ගල්වැටියක් අද වෙන පැත්තක මිනිහෙකුට බඳින්න බෑ. ඒ ගල්වැටි බැඳලා තියෙන සක්කයක් තියලා නෙමෙයි. ගලක් උඩ ගලක් තියා ඇවිල්ලා තියෙනවා. ඒවා යට කුස්සූරේ හිල් තියෙනවා. එහා පැත්ත පේනවා ගල්වැටි. හැබැයි බැලන්ස් එකට තියෙනවා ගල්වැටි පෙරලෙන්නේ නැහැ. මේ ඥානය මේ යක්ෂ ඥානය මට පෙන්වන්න ලග්ගලින් එහා කොහෙද තියෙනවද කියලා. මේවා හොයන්න තියෙන තොරතුරු. ඊට පස්සේ යක්කු හිටියා කියන ප්‍රදේශවල මිනිස්සු ගාව තියෙන යන්ත්‍ර මන්ත්‍ර මේ අපර ගානකදී මිනිහෙක්ගේ ඔළුව කැක්කම සනීප කරන්න තරම් පුළුවන්කම තියෙන මේ තාක්ෂණ කොහොමද ඒගොල්ලන් ගාව තිබුණේ? මේ වෙන කොහොමද තියෙනවද? ඒවා තියෙන්නේ යක්ෂ ගෝත්‍ර විරුක්තන් වල. ඒ විතරක්ද? යක්ෂ ගෝත්‍රයේ ප්‍රධාන ආහාරය මීතෙල්. එතකොට මීතෙල් මොකද උන් මීතෙල් එක්කලම ජීවත් වෙනවා. යක්කු ඉන්න දිහාකට මං ගියොත් මම යකෙක් කියලා අඳුරගත්තා මට උන් දෙන්නේ මේ මීතෙල් බෝතලයක්. එතකොට මේ මීතෙල් හින්දින ජන කොටසේ කොහෙද ඉන්නේ? අද වැඩිපුර ගොනු වෙලා ඉන්නේ කොතනද? ඒ කොටාසිය අන්නේ ප්‍රදේශය තුල තිබුණ ඥානය මොකද්ද? ඒක විශේෂ සුවිශේෂී ලක්ෂණ නෙවෙයිද? ඔවුන්ගේ භාෂා ශෛලිය, ඔවුන්ගේ ප්‍රදේශීය තියෙන ශෛලියේ යක්කුද මේ යක් කියන කැලේ පාවිච්චි කරන නිරන්තරයෙන් මේක අතරින්ද බැරි හින්දා ඥානමය ලක්ෂණයක්. මේවා හොයාගෙන එදා ඉඳලා ආපු මේ සූර්ය ගෝත්‍රිකයෝ මේ සුවිශේෂී ජන කොටාසේ හොයන්න අපි මේ මතවලට ගිහිල්ලා මේක නිකන් මේ හරියට රාවණ දෙවියෙක් දේවතාත්මයක් කරන්න ගිහිල්ලා අපි නිකන් වැටෙන්නේ පල්ලෙහාට. හොඳයි. බොම් පල්ලෙහාට වැටෙනවා. කන්දික මහත්තයා මේ මොහොතක් කොහොම දුරකථනයේ රැඳී ඉඳ අපිට ඇමතුමක් ලැබිලා තියෙනවා සමන් කළුවරච්චි මහත්මයාගෙන් පනාගොඩ සිට ඔහුත් ඉදිරිපත් කරනවා රාවණා පිළිබඳව යම් මතයක් අපි බලමු. සමන් මහත්මයා ආයිබෝන්. ආයිබෝන් මහත්තයා. ඔව්. ගුවන්විදුලියේ හඬන ටිකක් අඩු කරන්න වෙනවා. ඒක ඊට පස්සේ අපි කතා කරමු. මම ගුවන්විදුලියේ දාගෙන යනවා ෆෝන් එකෙන් විතරයි අහන්නේ මහත්තයා. මට කියන්න පුළුවන්
රාවණ රජුගේ ඉන්න තැන අපි හොයාගෙන ඉන්න දැනක. මේක සත්‍යයක්. හරිද? ඔහුට දැනට දෙහෙත් කුටි 4ක් විතරයි දීමට අවශ්‍ය වෙන්නේ. දැන් 29000ක් වෙන වයස. අවුරුදු 29000ක් වෙනවා. අවුරුදු 4000ක් වෙනවා දැනට ඔහු ජීමුද්‍යා වෙලා. දැන් 2014 වෙනකොට දැන් සමන්වත්නේ දැන් මේ මතය පිළිබඳව බොහෝ දෙනෙක් අදහස් ඉදිරිපත් කරනවානේ. ඔබතුමා එතකොට මොකද්ද කොයි මතේ මේ මතය ඉදිරිපත් කරන්න ඔබතුමා සතුව තියෙන සාක්ෂි මොනවද? මට සාක්ෂි තියෙනවා ඉදිරිපත් කරන ඔබතුමාලා දැනට මගේ මේ නම්බර් එක දන්නවා මගේ අද්‍රසයත් මම කියන්නම්. මොකද දැනට අපි හොයාගෙන තියෙන රාවණ රජුගේ ගැන. ඉන්න තැනත් අපි හොයාගෙන තියෙන්නේ. අවුරුදු 4000ක් යනවා දැනට ජීමුද්‍යා වෙලා. හොඳයි. සමන් මහත්මයාත් මොහොතක් ඇදී ඉන්න. දැන් තිලක්කන්දේගම මහත්තයා මේ එක පැතිකඩක්. සමහරු කියනවා Taman රාවණා හොයාගෙන ඉන්නවා. මම රාවණාගේ පුතා කියලා. දැන් මේ පුතා කියනවා එතනින් ගිහපුවාම රාවණාගේ අක්කා කියනවා රාවණාගේ අක්කා කියලා. මේ හැමෝම එකම තලයක තියන්නට මම මේ උත්සාහ කරනවා නෙවෙයි. දැන් අපි දන්නවා සුපර්ණිකා නමින් පෙනී හිටින තැනැත්තියක් බොහොම හොඳින් මේ Tamanගේ ව්‍යාපාරය කරගෙන යනවා මේ රාවණා කියන නාමය අලෙවි කරමින්. ඒකට මේවා තුල මොකක්ද තියෙන්නේ මේවට එරෙහි වෙන්නේ කොහොමද? දැන් මේ මෙතුමා කියන කාරණය සමන් කළුවරච්චි මහත්මයා පනාගොඩි ඉඳන් කියනවා එතුමන් දන්නවලු රාවණ ඉන්න තැන බෝතල් කුප්පි 4ක් දුන්නාම නැගිටවන්න පුළුවන්ලු. මොකක්ද මේ කතාව? දැන් මෙහෙමයි. හරිද? ඇත්තටම අපි නොදන්නා වූ අපිට හිතන්නවත් බැරි වූ ශාස්ත්‍රයක් ඉස්සර තිබිලා තියෙනවා. ඒක තුල යන්ත්‍ර මන්ත්‍ර ගුරුකම් සහ සියල්ල තියෙන්න ඇති. හරිද? ඒවා නෑ කියනද දන්නේ නැති දේවල් කතා නොකර ඉන්නවා හොඳයි. ඒ හින්දා රාවණා හිටියනම් රාවණා කියන පුද්ගලයා ඔය ශ්‍රේෂ්ඨ මම කියන ශ්‍රේෂ්ඨ පුද්ගලයාට ඒ ශාස්ත්‍රය තිබුණා නම් ඔහුට සිහිමුර්ජා වෙලා ඒ කියන්නේ සිසිර තාරකා නින්ද. අපි කියමු අද විද්‍යාවෙන් කිව්වොත් සිසිර තාරකා නින්ද. ඒ කියන්නේ සිහිමුර්ජා වෙනවා කියන්නේ අපි අභ්‍යවකාශයට යනකොට ඔක්සිජන් අඩු වෙනවා නම් අපිට කරන්න තියෙන සිසිර තාරකා නින්දට යන එක. ඊට පස්සේ කවදා හෝ දවසක කම්පියුටරයක් විසින් නැවත අපි අවදි කරගන්න අපිට ජීවත් වෙන්න පුළුවන්. ඒ වාගේ සිහිමුර්ජා වීමේ තත්ත්වයක් තුල ඉන්න පුළුවන් නම් ඒක එහෙම ඉන්න පුළුවන්කම තියෙන්න පුළුවන්. අපිට ඒක තර්ක කරන්න බෑ නෑ කියලා. එන්නේ ඒක. මොකද අපි දන්නවා ශ්‍රී රාහුල හමුදුරන්ගේ දේහය තාමත් ගෝවේ තියෙනවා කියලා විශ්වාස කරනවා. මොකද තාමත් ඒකේ ඉස්සක වැවෙනවා නියපොතු වැවෙනවා කියන කාරණාව. ඒක අර සරස්වති තේලේ තියෙන හාස්කම කියන කතන්දරේ තියෙනවා. ඒක තියෙනවනේ. ඒක තියෙනවා. ප්‍රශ්නේ තියෙන්නේ රාහුල හමුදුරන්ගේද නැද්ද කියන කාරණාව විතරයි. ඒ වගේ සමහරවිට මේ දේහය තියනවද නැද්ද කියලා කියන්න දන්නේ නැහැ. ඔය කියන රාවණගේ තියනවද නැද්ද කියලා. තියනවනම් ඒක හොඳ කාරණාවක්. පස්සේ තියනවා කියලා දන්න අය වහම මේ වෙලාව ඉදිරිපත් වෙන තවත් සංගන්න දෙයක් නැහැ. ඒ හින්දා එහෙම ඉදිරිපත් වෙන්නේ ඇයි? ඒක උගුරට ගන්න. මට කතා කරලා ටෙලිෆෝන් කරලා කට්ටිය කියනවා. ඔබතුමාට විතරයි කියන්නේ මට කියන්න එපා කියලා කියනවා. තමයි අවුරුදු 4කින් නැගිටින්නේ නැත්තම් නැගිටින්නත් බෑ කියලා කියනවා. දෙයියන්ගේ නාමයෙන් ගිහින් නැගිටවන්න. තවත් මොහොතක් නැදී ඉන්න සමන් මහත්තයා ඉන්නවනේ ප්‍රකටනේ. ඔව් සමන් මහත්තයා කැමතිද රාවණා වැඩසටහන හරහා ඔය කියන තොරතුරු අපිට ලබා දෙමින් අපේ රාවණා නිෂ්පාදක කණ්ඩායම හරහා මේ පිළිබඳව යම් සොයා බැලීමක් කරන්නට තොරතුරු දෙන්න කැමතිද? ඔව් කැමතියි. මේකේ මහත්තයා ඔය ඔබතුමාලා එන්න. අනිත් ඒක විතරක් නෙවෙයි දැනට මේ රටේ මේ 2014 වෙනකොට මේක මුළු රටම දැනට මේ සජීව ආගමික වැඩසටහනක් නිසා මම ප්‍රකාශ කරනවා. මම වගකීමෙන් කියනවා 2014 වෙනකොට මේ රටේ සම්පූර්ණ පාලන බලය වෙනස් වෙනවා. හොඳයි. අපි මේ කාරණය පිළිබඳව මේක එක් ආකාරයකට ඔබතුමන් කියන කාරණේ දේශපාලනික වශයෙන් බලපවත්වන්නා වූ කාරණයක් බවට පත්වන නිසා ඒ පිළිබඳව අපි අනාවැකි පළ කිරීමෙන් වැළකී සිටිමු. අපි බලමු ඔබතුමන් කියන ආකාරයට එතකම අපේ පෞද්ගලිකවම නිෂ්පාදක කණ්ඩායම හැටියට ඔබතුමන්ව මුණ ගැහිලා මොකද්ද මේ කාරණය මේ පිළිබඳව යම් ආකාරයක පරීක්ෂණයක් එහෙම නැත්නම් පර්යේෂණයකට අපි හවුල් වෙලා ඒ පිළිබඳව තොරතුරු රාවණා වැඩසටහන ඔස්සේ ශ්‍රාවක හිතවතුන්ට ලබා දෙන්නටත් අපි කටයුතු කරන බව සඳහන් කරනවා. කන්දක මහත්මයා ඔබතුමන්ට සමුදෙන්නට සූදානම් ඒ අතරතුරේ තවත් යමක් සඳහන් කරන්නට තියෙනවද? ඔව් ඇත්ත වශයෙන්ම ඔය සිද්ධිය ඕක ඇත්තනම් මගේ සියලුම කාර්යයන් නවත්තලා මොකද දැන් මම කරන්නේ මේ රටේ වැළඳී ගිය දේශීය කුෂිකර්ණය කොට ගැනීමේ මහා ව්‍යායාමය. ඒ ව්‍යායාමයේ දැන් හැරවුම් ලක්ෂයට ඇවිල්ලා ඒක හරවගෙන ඉමීම දැන් යන ගමන යන්නේ ඒ ගමන වෙන කාට හරි බාර දීලා ඔතෙන් මම මැදිහත් වෙනවා. මගේ මුළු ජීවිතේ ඉස්සරම කාලෙම ඔන්න ඔය පොතසුත් ටික මට ලබා දෙනවා නම් අපිට ලබා දෙනවා නම් මම මේ සිද්ධියක් ඉන්නවා ඉස්සරහට කියන්නේ ජනතාව වෙනුවෙන් වහාම මේ වගේ දේවල් අපි හෙළිදරව් කළ යුතුයි. ඒවට උදව් කරන්න ඕන නම් අපි උදව් කරන උතුමයි උපුල් මාත්‍යා තවත් හැංගෙන්න වෙලාවක් නෑ දැන්. හැබැයි රටේ අපි දන්නවා මායා ගෝත්‍රිකයන් කියපු ආකාරයටම නැත්තම් දස ශ්‍රාවණගේ ප්‍රාර්ථනාවල හැටියටම
රටේ අලුත් නැම්මක් යන බව නම් බොහොම පැහැදිලිව පේන්න තියෙනවා. රට පුරාම විදින මට පේන දෙයක්. ඒක මොකක් බොහෝ දේවල් අන්තරා වෙයි කියලාත් මම විශ්වාස කරනවා. හොඳයි. කන්දක මහත්මයා, තිලක් කන්දක මහත්මයාණනි බොහොමත්ම ස්තුතියි. අද වැඩසටහනට හොඳ ආරම්භයක් අරන් දුන්නා. අපිට කතා කරන්නට, සිතන්නට කාරණයකට අපි නොදැනුවත්වම යොමු වීමක් සිදු වුණා. සමන් කළුආරච්චි මහත්මයාගේ මැදිහත් වීමත් මත එතුමන් පනාගොඩ ඉඳන් තමයි දුරකථන ඇමතුමක් ලබා දුන්නේ. ඔබට පුළුවන් මේ විවිධ මත අතරට ඔබේ මතයත් එකතු කරන්න 0115 75 22 අපේ දුරකථන අංකය කතා කරන්න රාත්‍රී 9 දක්වා සජීවීව අපේ සම්පත්දායකයා මැදිරියට පැමිණ සිටිනවා. අපි ගොඩක් කලා කතා කරපු නිසා පුංචි විරාමයක් අරගෙන නැවතත් වැඩසටහනත් එක්ක එකතු වෙමු. ඔබ රැඳී සිටින්නේ රාවණා වැඩසටහනත් එක්ක. වෙලාවත් මතක් කරන්න රෑ 7යි විනාඩි 32යි. හෙළ යුගයේ වැළලී ගිය සත්‍ය ඉතිහාසය ගොඩගන්නා හොරාව අපි දැන් සූදානම් අද මැදිරියට පැමිණෙන අපේ සම්පත්දායකයා සමගින් මේ වැඩසටහන ආරම්භ කරන්නට, ඔහුත් එක්ක කරන කතාබහ ආරම්භ කරන්නට වැඩසටහන ආරම්භ වෙලා තිබෙනවා. ඔබට පුළුවන් මත ඉවත් කරන්නට, අදහස් දක්වන්නට, යෝජනා ඉදිරිපත් කරන්නට අපේ දුරකථනය පාවිච්චි කරන්න 0115 කතා කරලා අපේ නිෂ්පාදක කණ්ඩායම ඉන්නවා. අද සරත් දිමුතු ඇතුළු කණ්ඩායම. ඔවුන්ට ඔබේ අංකය ලබා දුන්නාට පස්සේ මැදිරියත් එක්ක සජීවීව සම්බන්ධ වෙන්නට අවස්ථාව තිබෙනවා. අපි සම්පත්දායකයා හඳුනාගෙන එතුමන් සමගින් කතා බහට යමු. කවුද අද පැමිණ සිටින්නේ කියලා හඳුනා ගැනීමෙන් අනතුරුව. අත්තරකම රාජකුරු බණ්ඩාර පරපුර යනු හෙළ ඥානය යොදා ගනිමින් හෙළය උදෙසාම කැපවුණු පරපුරක්. අද මේ පරපුරෙහි දැනුම ඉදිරියට ගෙන යන අතුරුසක් දෙන අතරින් අයෙක් අපි ඔබට හඳුන්වා දෙනවා. 70 දශකයේ මුල් භාගයේ උපන් ඔහු පිරිමි දරුවන් දෙදෙනෙකුගෙන් යුත් පවුලක වැඩිමළයි. කන්ද උඩරට උපන් ඔහු පාසල් අධ්‍යාපනය නිමා කිරීමෙන් අනතුරුව ජාතික තරුණ සේවා සභාවේ සැලසුම් ශිල්පියෙක් ලෙසින් වෘත්තීය අධ්‍යාපනය ලබනවා. කුඩා කල පටන්ම ජ්‍යොතිෂය ඔහුට හුරු පුරුදු විෂයක් වුණා. 90 දශකයේ මුල් භාගයේදී රැකියාවට සමතමින් පූර්ණ කාලීනවම ජ්‍යොතිෂයේ ශාස්ත්‍රයට එක්වන ඔහු මේ වන විට පොත් දෙකක්ද ලියා කල කොට තිබෙනවා. ඒ සිංහල නැකත් කලාව හා පුරාණ හෙළයේ ජයභූමි ශාස්ත්‍රයේ නමින් කාව්‍ය හෙවත් ස්වර ශාස්ත්‍රය, වාස්තු විද්‍යාව සහ යන්ත්‍ර මන්ත්‍ර ශාස්ත්‍රය පිළිබඳ හසල දැනුමකින් පිරිපුන් අද අපේ මේ සම්පත්දායකයා කැලණිය විශ්වවිද්‍යාලයේ බාහිර කතිකාචාර්යවරයෙකුද වෙනවා. පුවත්පත් මාධ්‍ය තුලින්ද ඔහු හෙළ ජ්‍යොතිෂය දැනුම සමාජගත කරන්නට දරන වෑයම ප්‍රශංසනීයයි. www.sauniya.com වෙබ් අඩවියෙන් මේ හෙළ ඥානය ජාත්‍යන්තරයට ගෙන යන්නට ඔහු සමත් වුණා. මේ සියලු වත්කම් සමගින් අද රාවණා වැඩසටහනට සම්පත්දායකත්වයේ සපයන ඔහු නමින් හෙක්ටර් පත්මසිරි. හෙක්ටර් මහත්තයෝ ආයිබෝවන්. ඔව්. දැන් ඔබතුමන් මැදිරියට පැමිණෙන තෙක් අපි අද රාවණා වැඩසටහනේ කතාබහකට යොමු වුණා. එදින්දී අපේ මේ සම්පත්දායකෙක් වන ඉතිහාසවේදී එතකම පරිසරවේදී තිලක් කන්දේගම මහත්මයා තර්කයක් හැටියට ඉදිරිපත් කරපු කාරණයක් තමයි රාවණා කියන්නේ චරිතයක්. ඒක පිළිබඳව ප්‍රශ්නයක් නැහැ. හැබැයි රාවණා නමින් තනතුරක් හැඳින්වුණා. ඒ නිසාම විවිධ චරිත මේ රාවණා කියන නම ඇතුළට ඒක රාශි වුණා. එහෙම නැත්නම් ඒ නම තුල ඔවුන් ජීවත් වුණා. රාවණා නමින් පෙනී හිටින ඉතිහාසය තුල රාවණා නමින් හැඳින්වෙන හඳුන්වා ගන්නා වූ පුද්ගලයන් ගණනාවක් අපිට දකින්නට පුළුවන් කියන කාරණය. ඒත් එක්කම තවත් පුද්ගලයෙක් අපිට සජීවීව දුරකථනය සම්බන්ධ වෙලා ඉදිරිපත් කරපු අදහස තමයි පනාගොඩේ ඉඳන් අපේ තුමගේ නම තමයි සමන් කළුආරච්චි. ඔහු කියපු කාරණේ තමයි මේ රාවණා ඉන්නවා. ඒ පිළිබඳව ඔහු සතුව සාක්ෂි තිබෙනවා. ඒ තොරතුරු අපිට ලබා දෙන්නටත් සූදානම් කියන එක. අපි මෙතනින් පොඩි සම්බන්ධයක් ගොඩනගාගෙන ඔබතුමන් දරන මතය මොකද්ද? රාවණා නැගිටිනවා කියලා මත තිබෙනවා. රාවණා ඉන්නවයි කියලා මත තිබෙනවා. දැන් මේ පිළිබඳව සමහරු විශේෂ අවධානයක් යොමු කරලා දැන් මේ වෙනකොට මේ විද්‍යුත් මාධ්‍ය තුල රාවණා පිළිබඳව ලොකු කතාබහක් ඇති වෙලා තිබෙනවා. මොකක්ද ඔබේ මතය?
ඔව් රාවණ ජීවතුන් අතර ඉන්නවද නැද්ද කියන එක ගැන කතා කරද්දී අපිට ඒකට ඍජුවම ඔව් හෝ නැහැයි කියලා කියන්න බෑ. හැබැයි අපිට ඔව් කියන්නත් සාධක තියෙනවා නැහැයි කියන්නත් පුළුවන්. මොකද මගේ පෞද්ගලික අත්දැකීම අනුව මුඛ පරම්පරාවෙන් තමයි මේ තොරතුරු එන්නේ. මමත් බොහෝ පොත්පත් කියවලා තියෙනවා යම් කිසි දුරකට. ඒ පොත්පත්වලදී මට පෞද්ගලිකව අහුවෙලා නැහැ යම් කිසි තැනක රාවණ රජතුමා නැවත නැගිටිනවා කියලා. හැබැයි ජීව නිද්‍රාවකටපත් වෙලා ඉන්න බව බොහෝ වෙලාවට මුඛ පරම්පරාවෙන් අහලා තියෙනවා. ඒ පිළිබඳව බොහෝ ඒ කියන්නේ ගැමියන්ගෙන් ඒ වගේම අපේ ගුරු පරම්පරාවෙන් අසාලත් දැනුම තියෙනවා. දැන් එක පැත්තකින් අපිට හිතන්න පුළුවන් ශ්‍රී රාවණ කියලා කියන්නේ මහා ඍෂිවරයෙක්. එතකොට මහා ඍෂිවරයෙකුට කල්පයක් දක්වා ජීවත් වීමේ බලය තියෙනවා. එතකොට කල්පයක් දක්වා ජීවත් වීමේ බලය තියෙනවා නම් සමහර විටක ඔහු ජීව නිද්‍රාවෙන් පසුව ඉන්නවාය කියන එක අපිට විශ්වාස කරන්නත් වෙන්න පුළුවන්. ඒක නිසා ඍජු උත්තරයක් දෙන්න බෑ. ඇත්තටම ජීවත්ව ඉන්නවද ජීව නිද්‍රාවක ඉන්නවද එහෙමත් නැද්ද කියලා. ඒතකොට මේ දෙකම අපි හිතේ තියාගෙන සත්‍ය සොයා යාම තමයි කළ යුත්තේ. ඒතකොට ඊළඟ ප්‍රශ්නට මට උත්තරයක් දෙන්න පුළුවන්ද? ඔව් අනිවාර්යයෙන්ම. ඔව් එතකොට දැන් අපි රාවණ චරිතයක් රාවණ නමින් ගොඩක් අය හිටියා කියන එක. ඒකත් ඇත්ත. මොකද රාවණ කියන එක එක පැත්තකින් ගත්තාම චරිතයක්. එක පැත්තකින් වංශයක්. සූර්ය වංශය කියලානේ කියන්නේ. එතකොට ඇත්තටම හෙළ රාවණ කියන්නේ මේ රාවණ පරපුරේ මුල් පුරුක ගැන තමයි අපි අද කතා කරන්නේ. හැබැයි දැන් අපි උදාහරණයක් කතරගම දෙවියෝ ගැන කතා කළොත් කතරගම කියලා කියනවා. ස්කන්ධ කුමාර කියලා කියනවා. සුබ්‍රහ්මණ්‍ය කියලා කියනවා. ඒතර මේ විවිධ නම් වලින් හඳුන්වන්නේ සමහරවිට එකම පුද්ගලයා වෙන්නත් පුළුවන්, විවිධ පුද්ගලයෝ වෙන්නත් පුළුවන්. ඒක රාවණ කියන එක්කෙනා සමහරවිට එක පුද්ගලයෙක් වෙන්නත් පුළුවන්, විවිධ පුද්ගලයන් වෙන්නත් පුළුවන්. මගේ පෞද්ගලික විශ්වාසය නම් ඒක රාවණ කියන්නේ චරිතයක්. විවිධ රාවණාලා අපේ අතීතයේ ඉන්න ඇති. හොඳයි. අපිත් එක්ක මේ දෙයයන්දර සිට නිලන්ත දුරකථනයේ සජීවීව රැඳෙනවා. අයිබෝන් ඔබට. ඔව් කියන්න ඔබේ අදහස. මට මේ කම්බේක මහත්මයාගේ මම වෙනදා මත වලට ගොඩක් අපි ගරු කරා. නමුත් අද මතයට ටිකක් මේ විශ්වාස කරන්න අමාරුයි. මොකද ඒ වුණා නම් මේක තනතුරු නාමයක් කියන්නේ මේ සමන්නේ මේ වෙන නාමයක් නම් මේ රාවණගේ සිය තමයි පුලස්ති කියන්නේ. පුලස්ති රාවණ වෙන්න ඕනේ. එතකොට මේ විස්මවෘති රාවණ වෙන්න ඕනේ. ඒතර කුම්භකර්ණ රාවණ වෙන්න ඕනේ. එහෙම වුණා නම් නමුත් මේ විස්තර කරන්න අමාරු නමුත් තනතුරු නාමයක් කියන්නේ දැන් සූර්යයන්ගේ වැඩ ගන්න දැක්ක නිසා ඔහු අත වෙනමම තනතුරක් පිරිනමෝද කියන එක දන්නේ නැහැ රාවණා කියලා වෙලා. එහෙම වුණා නම් රාවණා කියන පෙළපත ඔහුගේ නම වෙන්න බෑනේ. නම වෙන්න බෑ. ඒතකොට මේ රාමත් එක්ක සතංග රාමත් එක්ක යුද්ධ කරේ රාවණා වෙන්න බෑ. ඒතකොට වෙන නමක් තියෙන්න ඕනේ ඔහුට. ඔව්. දැන් ඔන්න මේ නිලන්ත මහත්මයා දෙයයන්දරේ නම් තමයි එකතු වෙන්නේ අපිත් එක්ක දුරකථනයෙන්. හෙක්ට මහත්තයා දැන් මේ නිලන්ත මහත්මයා මේ මතයට විරුද්ධ වෙනවා. ඔව් ඇත්තටම මෙහෙමයි දැන් රාවණ කියන අදහසේදී දැන් අපිට සමහරවල් දැන් අපි හිතමු පළවෙනි ගජපා, දෙවෙනි ගජපා, පළවෙනි පරාක්‍රම බහුව, දෙවෙනි පරාක්‍රම බහුව. එක නමයි හැබැයි එක දෙක කියලා තියෙනවා. අපිට පොඩි ගැටලුවක් තියෙනවා රාවණ සමන එක දෙක කියලා එකක් නැහැ. හැබැයි මෙහි මුල් පුරුකක් ඉන්නවා. ඒ කියන්නේ ඒක අපි සැබෑ රාවණයා. එතනදී මම අදහස් කරේ රාවණ නමින් පසු කාලීනව සමහර අය ඉන්න පුළුවන්. දැන් ඒ අය ගැනත් අපි කතා කරනවා. නමුත් අපි ඇත්තටම සොයාගෙන යන්නේ අර ඈත අතීතයේ සිටපු මුල් පුරුක වන රාවණ. එක නමින් දෙදෙනෙක් ඉන්න පුළුවන්. ඒ වගේ රාවණ නමින් කීප දෙනෙක් ඉන්න පුළුවන්. ඒක තමයි මගේ පෞද්ගලික අදහස. හොඳයි. අපිට විවිධ මත තියෙනවා වෙන්නට පුළුවන්. මේ මත අතරින් නිවැරදි මතය තෝරා බේරා අරගෙන හැමදාමත් අපි කියනවා වගේ ඒ තුලින් අපේ සැබෑ ඉතිහාසය විශේෂම විජයාවතරණයට පෙර තිබුණු පූර්ව ඉතිහාසය ගවේෂණය කරන ගවේෂණාත්මක පරිශනාත්මක වැඩසටහනක් හැටියට තමයි අපි රාවණ වැඩසටහන ඉදිරිපත් කරන්නේ. ඒ නිසා හිතවතුනි ඔබට සමහර විටක ඔබ ආවේගශීලී වෙනවා. අපිට එහෙම දුරගත නැමතුම් ලැබෙනවා. සමහර විටක ඔබ දුක් වෙනවා වෙන්නට පුළුවන්. සමහර විටක ඔබ මේ සමහර මතත් එක්ක එකඟ නොවෙනවා වෙන්නට පුළුවන්. ඒ අවස්ථාවලදී අපි කැමැති බෙදා ගන්න ඔබේ අදහස. ඒ නිසා කතා කරන්න 0115 75 22 22. දැන් අද අපේ කතා බහට මූලික වෙන කාරණේ හැටියට මම ශ්‍රාවක හිතවතුන් දැනුවත් කළා හෙක්ට මහත්මයෝ මේ උමා ජ්‍යොතිෂය පිළිබඳව කතා කරනවායි කියලා. දැන් ජ්‍යොතිෂය පිළිබඳව කතා කරන වැඩසටහනක් නෙවෙයිනේ රාවණා කියන්නේ. අපි මෙතෙන්දී කතා කරන්නේ ඉතිහාසය පිළිබඳව. සැබෑවින්ම අපේ මුඛ්‍ය අරමුණ එහෙම නැත්නම් මුඛ්‍ය මාතෘකාව ඉතිහාසය. ඇයි ජ්‍යොතිෂය ගැන කතා කරන්න කියලා කෙනෙකුට ප්‍රශ්නයක් මතුවෙන්න පුළුවන්.
ඒ නිසා උමා ජ්‍යොතිෂය සහ රාවණා පිළිබඳව තියෙන සම්බන්ධතාවය පිළිබඳව පළමුව වැටහීමක් එහෙම නැත්නම් අවබෝධයක් ලබා දුන්නොත් හොඳයි කියලා මම හිතනවා. ඔව් ඇත්තටම දැන් උමා ජ්‍යොතිෂය අපි පැත්තකින් තිබ්බොත් తాවකාලිකව ජ්‍යොතිෂය කියන එකත් රාවණ රජතුමත් එක්ක ඉතාමත් පැහැදිලිව සම්බන්ධයි. මොකද දැන් අපි ඒක ඉස්සරහට කතා කරමු. නමුත් උමා ජ්‍යොතිෂය කියන එක තමයි රාවණ පරපුර සතු රාවණ රජතුමා සතු. ඒ කියන්නේ රාවණ පරපුරෙන් එන රාවණ රජතුමා නිර්මාණය කරපු එකක් නෙමෙයි මේක. මේක ඇත්තටම පුලස්ති මහා ඍෂිවරයා නිර්මාණය කරපු එකක්. ඒ පුලස්ති ඍෂිවරයා නිර්මාණය කළා කියන්නේ රාවණ පරපුරට ඍජු අයිතියක් තියෙනවා. එතකොට ඒ ශාස්ත්‍රය අදත් ලෝකය තුල ලංකාව තුල පිරිසිදුව අක්ලිෂ්ඨව පැවතිනවා. එතකොට මේ උමා ජ්‍යොතිෂය කියන එක ගැන කතා කරද්දී උමා කියන පදේ ඇහුණු ගමන් අපිට මතක් වෙන්නේ ශිව දෙවියන්ගේ පත්නිය වන උමා දිව්‍යාංගනාව. එතකොට දැන් අපේ රාවණ රජතුමා ශිව දෙවියන් එක්ක විශේෂ ගනුදෙනුවක් කරපු කෙනෙක් නිසා හිතෙන්න පුළුවන් මේ උමා ජ්‍යොතිෂය කියන්නේත් මේ උමයංගනා එක්ක තියෙන සම්බන්ධතාවයක් තියෙන විෂයක් කියලා. හැබැයි එක පැත්තකින් ඒකත් නැහැයි කියලා කියන්නට බෑ. මොකද එක කවියක් තියෙනවා බගපුර පෑලවිය කැත්තෙන් පෙරට පණි අමාවාස දුටු දාවම දකුණ පණි. එතන අවසාන පදයේදී තියෙනවා උමයංගනා මෑණියෝ නිතර පිංගානි කියලා. මම තුන්වෙනි පදේ කිව්වේ නෑ ඇත්තටම. එතකොට උමයංගනා මෑණියොත් එක්ක සම්බන්ධතාවයක් තියෙනවා. හැබැයි උමා ජ්‍යොතිෂය කියන එක සැබවින්ම අර්ථකථනය කළොත් එය පොළව සහ හඳ කියන අර්ථය තමයි තියෙන්නේ. උ කියන ස්වරයෙන් පොළව කියන අර්ථය එනවා. දැන් අපි උමං කියන එක දන්නවනේ පොළොව යටින් යන මාර්ගය. ඒතර මේ ඌ කියන්නේ පොළවට. මා කියන පදේ හඳටයි දෙන්නේ. දැන් අමාවක කියන්නේ හඳ නැති දවස අමාවක. ඒතර පොළව සහ හඳ කේන්ද්‍ර කොටගත් ජ්‍යොතිෂ ක්‍රමය තමයි උමා ජ්‍යොතිෂය කියලා කියන්නේ. හැබැයි බොහොම සරල අර්ථකථනයක් දුන්නේ. මේක බෙහෙවින් ගැඹුරු විෂයක්. හොඳයි. අපි මේ ගැඹුර පිළිබඳව අපිට පුළුවන් හැටියට අපිට තියෙන වෙලාවේ හැටියට යම් කතා බහක් ගොඩනගමු. මොකද්ද මෙහි තියෙන සම්බන්ධතාවය, මෙහි තියෙන වැදගත්කම මොකද්ද? ඒ ආදි වශයෙන් අපිත් එක්ක තවත් හිතයතෙක් ඉන්නවා දුරකථනයේ බටුවත් ඉඳන් නම සඳහන් කිරීමෙන් වළකින්නයි කියලා අපෙන් ඉල්ලීමක් කරනවා. ආයිබෝන් ඔබට. ආයිබෝන් මාත්‍යෝ. ඔව් කියන්න. දැන් මේකයි මට තියෙන ප්‍රශ්නේ. මේ රාවණ කියන්නේ මේ ජීවමාන ඉන්න පුජ්‍යලෙක් වශයෙන් ඉන්න කෙනෙක්. හරි. එතකොට ඒ පුජ්‍යලයා මම ඇහින් දැක්ක කෙනෙක් 1974 අද ඊයේ නෙමෙයි. මගේ තරුණ කාලේ. එතකොට මේ රටේ තිබුණේ මේ ශ්‍රී ලංකා ගමන බස් විතරයි. අපි ඕකක මේ ත්‍රිප්පයක් ගිය ගමන් තමයි අපිට ওই දේ මුණ ගැහුනේ. එතකොට මේ මොහොතේ හිටියේ මේ හිටපු උද්දලයන් ගැන මම නම් කියන්න බෑ. ඒක දැනට ජීවමානක් ඉන්නවා. මේ කියලා ඉන්නවා රටේ ප්‍රසිද්ධ පුද්ගලෙක්. ඔබතුමා දුරකථනයේ මේ රැඳෙන්න ඔබතුමා කැමතිද මේ පිළිබඳව තොරතුරු අපිට ලබා දෙන්නට මේ කාරණේ පිළිබඳව එහෙම නැත්නම් සජීවීව මේ කොහෙද ඔබතුමා දැක්කේ කොයි ආකාරයෙන්ද කියනවා ඒ සාක්ෂි එහෙම නැත්නම් මූලාශ්‍ර ගැන කියන්නට කැමතිද ඔබතුමා? මේමයි මූලාශ්‍ර කියන්න පුළුවන්. එතකොට මං ඉර වෙනව නේද? මම ඔප්පු කරන්නේ කොහොමද මාත්‍යෝ? මේක අපි ඉන්නේ මිනිස්සුන්ට ඔළුව අල්ලලා ඔබන සමාජික දැන් ඉන්නේ. මේ බලපං කියලා ඔබන්න ඕනේ. නැත්නම් ඒක ගැන විමසිලි ශාස්ත්‍රීය මට්ටමක් නැහැ අපේ මිනිස්සුන්ට. හොඳයි. ස්තුතියි. එහෙනම් අපි ඔබතුමන් සම්බන්ධ කරගන්න නැවත මේ පිළිබඳව කතා බහ කරන්නට. ඔබතුමන් කියන කාරණේ පිළිබඳව සත්‍ය දන්නේ ඔබතුමන්මයි. ඒ නිසා ඒ පිළිබඳව ස්තුතියි. මේ කාරණය අපිට දැනුම් දුන්නට දුරකථනයේ සම්බන්ධ වෙමින් නම කීමෙන් වැළකින්නටයි කියලා තමයි එතුමන් අපෙන් ඉල්ලීමකුත් කරේ. අපිට දැන් උමා ජ්‍යොතිෂය පිළිබඳව ඔබතුමන් කතා කළා. ඒ අතරතුරේදී දැන් මේ ජ්‍යොතිෂය සහ උමා ජ්‍යොතිෂයේ තියෙන වෙනස මොකක්ද කියලා අපි වටහා ගත්තොත් එහෙම මේ කතා බහට ටිකක් මේ මූලාරම්භයට වටීවි නේද? ජ්‍යොතිෂය කියලා කියපුවාම ජ්‍යොතිෂය කොටස් දෙකකට බෙදෙනවා. එකක් භූචර ජ්‍යොතිෂය, අනිත් එක කේචර ජ්‍යොතිෂය. භූචර කියන එකේ තේරුම තමයි පොළව ඇසුරු කරනු ලබන කියන එක. කේචර කියලා කියන්නේ දැන් ක කියන පදය අහසට යෙදෙන්නේ. එතකොට අහස ඇසුරු කරනු ලබන. එතකොට දැන් අපි බහුභාවිතයේ යෙදෙන්නේ කියන්නේ ප්‍රකට ජ්‍යොතිෂ ක්‍රම සියල්ලම භූචර ජ්‍යොතිෂයට අයිතියි. දැන් උදාහරණයක් වශයෙන් දැන් අපි කවුරුත් අපේ ලග්න දන්නවා මේෂ වෘෂභ මිථුන ආදී වශයෙන් ලග්න 12. මේ ලග්න 12 ගනිද්දී එක මේෂයේ වුණොත් දෙක වෘෂභ මිථුන මේ විදිහට පිළිවෙලට යන්නේ.
දැන් උමා ජ්‍යොතිෂය කියලා කියන්නේ ඇත්තටම මේ බූචර ජ්‍යොතිෂයත් කේචර ජ්‍යොතිෂයත් දෙකේ සංකලනය එක පැත්තකින්. හැබැයි වඩා වැඩි ඉඩකඩක් දෙන්නේ කේචර ජ්‍යොතිෂයට. ඒතර කේචර ජ්‍යොතිෂය කියන එකේදී අහස ඇත්තටම නිවැරදි අහස, සැබෑ අහස තමයි අපි අධ්‍යයනය කරන්නේ. ඒකේදී රාශි චක්‍රය සඳහන් කරන්නේ දක්ෂිණාවෘතව. දැන් මෙතන පොඩි ප්‍රශ්නයක් එන්න පුළුවන් ජ්‍යොතිෂය දන්න අයට. දැන් ක්‍රිෂ්ණමූර්ති පද්ධතිය වගේ කරන කෙනෙකුට හිතෙන්න පුළුවන් අපිත් දකුණට මේ රූප සටහන අඳින්නේ කියලා. දැන් භාව සහ ග්‍රහයන් රාශි මේ සියල්ලම එක්තරා දුරකට වාමාවෘතව යනවා නම් තමයි බූචර වෙන්නේ. එතකොට භාව සහ ග්‍රහයන් වාමාවෘතව යන අතර රාශි චක්‍රය දක්ෂිණාවෘතව පිහිටීම තමයි කේචර ජ්‍යොතිෂය වෙන්නේ. මේ ටිකක් ගැඹුරු කාරණාවක් තේරුම් ගන්න අපහසු. දැන් ඒකට ඇත්තටම මෙහෙමයි. අපි දකුණ කියලා කියන දකුණු දිශාව උමා ජ්‍යොතිෂය තුල උතුර බවට පත් වෙනවා. ඒක තමයි ඇත්ත කාරණාව. දැන් අපි පසුගිය සතියේ කතා කරපු දෙයක් තමයි දැන් හෙළයන් හැටියට අපේ මේ හඳහනේ ග්‍රහයන් පිළිහිටවීම පිළිබඳව පසුගිය සතියේ අපිත් එක්ක එකතු වුණ අපේ සම්පත්දායකයා ජානක ප්‍රසාද් මහත්මයා කියපු කාරණය එක්ක මහත්මයා ඔහු සඳහන් කරනවා දැන් ලෝකයේ අනෙක් සියලු රටවල් මේ තමන්ගේ කේන්ද්‍ර සටහනේ ග්‍රහයන් දක්ෂිණාවර්තව පිළිහිටවද්දී අපි පිළිහිටවන්නේ වාමාවර්තව කියලා. මේ කාරණේ කොයි කාරණේද මේ සම්බන්ධයක් තියෙනවද ඔය කියන කාරණෙත් එක්ක? ඇත්තටම මේ සම්බන්ධව කතා කරද්දී අපි මූලාශ්‍ර ග්‍රන්ථ වලට යන්න වෙනවා. දැනට කලවුතු පරාශරක් කියන න්‍යාය ඔස්සේ ගියාම ජ්‍යොතිෂ න්‍යාය ඔස්සේ ගියාම මේ කලියුගයේට පරාශර න්‍යාය තමයි ප්‍රධාන වෙන්නේ. එතකොට පරාශර සංහිතාව කියන ග්‍රන්ථයේ සාමාන්‍ය රූප සටහන් ඇඳලා තියෙන දක්ෂිණාවෘතව. එතකොට නමුත් ඇයි අපි වාමාවෘතව අඳින්නේ? වාමාවෘතව ඇඳීම හැබැයි අපේ ලංකාවට විතරක් ආවේනික එකක් නෙමෙයි. ඉන්දියාවෙත් වාමාවෘතව අඳිනවා. හැබැයි මෙතන වාමාවෘත කපෝතිය කියලා පොතකුත් ලිව්වා මට මතක හිටියද මීට අවුරුදු 10කට කලින් එක්තරා මහත්තයෙක්. හැබැයි මේ ක්වේචර සහ බූචර කියන ක්‍රමවේදය පිළිබඳව නිවැරදි අවබෝධයක් නැති නිසා තමයි මේ වම දකුණ පිළිබඳව පටලවාගෙන තියෙන්නේ. ඉතින් මම කියන්නේ ඇත්තටම මේ බහුභාවිතා වාමාවෘත ක්‍රමය ලංකාවට විතරක්ම ආවේනික ක්‍රමයක් නෙවෙයි වෙනත් රටවලත් දකින්නට පුළුවන්. ඉන්දියාවේ ජ්‍යොතිෂය උපන්නයි කියන කාරණය දැන් බොහෝ වෙලට අපේ රටේම ඉන්න ජ්‍යොතිෂ වේදීන් කියන කාරණයක්නේ. දැන් රාවණා යුගයේ එහෙම ජ්‍යොතිෂයක් තිබුණා නම් එදත් ඒක අපි ලබාගත්තේ ඉන්දියාව කියන දැන් සාමාන්‍යයෙන් අද වෙනකොට අපි මේ ශිෂ්ටාචාරගත උනේ ඉන්දියාවේ. එහෙම නැත්නම් මේ ආර්යයන් පැමිණි ඉන්දියාවෙන් කියලානේ සාමාන්‍ය පිළිගැනීම. ඒ තුල ජ්‍යොතිෂයත් ඔවුන්ගේ කරගෙන අහවරයිනේ ඒක ලබා දෙන්නටත් අපේ උදවිය සූදානමින් සිටිනවානේ. ඔබතුමන්ගේ මතය මොකක්ද? ඔව් ඒකට බොහොම සරල තර්කයක් තියෙන්නේ. ගොඩාක් ලොකු තර්කයකට යන්න උවමනාවක් නැහැ. ඒතර අපි ජ්‍යොතිෂය කියන්නේ මොකක්ද? වේද අංගයක්. ඒතර වේදයේ එක්තරා අංගයක් තමයි ජ්‍යොතිෂය කියලා කියන්නේ. ඒතර අපි හිතන්න ඕන වේදේ කවුද නිර්මාණය කළේ? වේදේ නිර්මාණය කරපු ඍෂිවරු ගොඩක් හිටියා. එතකොට හැබැයි ඍග් වේදය, යජුර් වේදය, සාම වේදය, අතර්වන් වේදය කියලා වේද ග්‍රන්ථ 4යි. මෙහි අතර්වන් වේදය සකස් කරේ පුලස්ති මහා ඍෂිවරයා. ඒක මුළු ලෝකෙම පිළිගන්නවා. එතකොට පුලස්ති මහා ඍෂිවරයා හිටපු නගරය එහෙමත් නැත්නම් පුලත්නාරු අද පොළොන්නරුව බවට පත් වෙලා තියෙන නගරයේ තමයි පුලස්ති ඍෂිවරයා හිටියේ. ඒකත් බොහෝ වෙලාවට ලෝකෙම පිළිගන්නවා. අදත් අපි පුලතිසි පුරවරය කියලා කියනවා. එහෙමනම් වේදය පුලතිසි මහා ඍෂිවරයා නිර්මාණය කරපු බව විශ්වාස කරනවා නම් ජ්‍යොතිෂය පුලතිසි මහා ඍෂිවරයා නිර්මාණය කළේ නැහැයි කියන්න සාධකයක් නැහැ. ඒක ඇත්තටම මිත්‍යාවක් බව ඒ සරල තර්කයෙන්ම ඔප්පු වෙනවා. ඒ කියන්නේ ඔබතුමන් කියන්නේ ජ්‍යොතිෂය එහෙම පිටින්ම අපේ. ඇත්තටම ජ්‍යොතිෂය පමණක් නොවේයි වේදකම සහ අනිකුත් සියලුම විද්‍යාවන් අපේ හෙළයන්ගෙන් පෙරදිගින් අපරදිගට ගියේ ඒවා. ඒතකොට පෙරදිග විද්‍යාවයි අපරදිග විද්‍යාවයි අතරත් ලොකු කියන්නේ පරතරයක් තියෙනවා. දැන් අපරදිග විද්‍යාවට අහුවෙන්නේ නැති දේවල් මෑත ඉතිහාසයේ පරීක්ෂණ කරලා විශේෂයෙන්ම මේ ආර්ථර් ක්ලාක් විද්‍යාඥයා මේකට ස්පේස් ඩ්‍රයිව් ෆෝස් කියලා දුන්නා. ඒ කියන්නේ විද්‍යාව ගැන ගත්තාම බටහිර විද්‍යාවේ විශේෂ බල 4ක් ගැන කතා කරනවා. ඒක විද්‍යුත් චුම්බක බලය, ප්‍රබල න්‍යෂ්ටික බලය, දුබල න්‍යෂ්ටික බලය සහ ගුරුත්වාකර්ෂණ බලය. හැබැයි මේ 4ට අහුවෙන්නේ නැති ඒවා ලෝකේ ඕන තරම් තියෙනවා. ඒවා අපරදිග විද්‍යාඥයෝ දැන් අවබෝධ කරගෙන ඉන්නවා. එතකොට ඒ අවබෝධය නිසා ආර්ථර් ක්ලාක් මහත්තයා ඒ විද්‍යාඥයා ශ්‍රේෂ්ඨ විද්‍යාඥයෙක් එතුමා ස්පේස් ඩ්‍රයිව් ෆෝස් කියලා අලුත් බලයක් නිර්මාණය කළා. හොඳයි. අපි කතා කළ යුතු දේවල් බොහෝමයි, කතා කළ හැකි දේවල් බොහෝමයි. ශ්‍රාවක ඔබට හිතේ නොඑක් ගැටලු පැන නැගිලා ඇති මේ වෙනකොට මේ පිළිබඳව කතා කරන්න 0115 75 22 22 0115 75 22 22 පුංචි විරාමයකට යන්නට සූදානම්. අද මැදිරියට පැමිණලා ඉන්නේ හෙක්ටර් පද්මසිරි මහත්මයා ජ්‍යොතිෂවේදියෙක්. මේ පිළිබඳව කතා බහ කරන්නට රාවණා සහ උමා ජ්‍යොතිෂය පිළිබඳව මේ කතා බහට එකතු වන්නට.
අපිට ලිපියක් ලැබිලා තිබෙනවා රාවණා වැඩසටහනට එන්.ජේ. ජයරත්න බණ්ඩා මහත්මයා ගිරිතලේ යාය 3 ඉඳන් තමයි ලියන්නේ. එතුමන් කියනවා මේ වී අසන්නෙක් එතකම මේ වයස අවුරුදු 62ක් වෙන VFM රසිකයෙක් කියලා තමයි සඳහන් කරන්නේ. රාවණා වැඩසටහන සහ මායා නියාමයේ අගය කරනවා කියලා තියෙනවා. ඔන්න මායා නියාමයේ ගැන සඳහනක්. එම වැඩසටහන තව පැයකින් දීර්ඝ කරනවා නම් අසන්නන්ට කරන සේවයක් කියලා තියෙන්නේ. මහත්මයාණෙනි සැප්තැම්බර් 15 වෙනි දින විකාශය කරන වැඩසටහනේ රාවණා වැඩසටහනේ ලංකාවට භාවිත කරපු නම් පිළිබඳවත් විමසීමක් කරලා තිබෙනවා. ස්තුතියි අපිට ජයරත්න බණ්ඩ මහත්මයා ගිරිතලේ ඉඳන් මේ ලිපිය යොමු කළාට. ඔබටත් පුළුවන් රාවණා වැඩසටහනට ලියන්න. ඔබ දන්නවා ලිපිනේ රාවණා වැඩසටහන වී රේඩියෝව තැපැල් පෙට්ටිය අංක 1 නුගේගොඩ. කතා කරන්න 0115 75 22 22 රාත්‍රී 9 දක්වා විවෘතයි ඔබට. හෙළයුගයේ වැළලී ගිය සත්‍ය ඉතිහාසය ගොඩගන්නා හොරාව රාත්‍රී 8යි විනාඩි 2යි එක හෝරාවක් ගෙවී ගොස් අවසන් අද රාවණා වැඩසටහනේ හෙක්ටර් පද්මසිරි මහත්මයායි සම්පත්දායකයන්න් ලෙස සහභාගී වී සිටින්නේ. අපිට තවත් ඇමතුමක් ලැබිලා තිබෙනවා හෙක්ටර් මහත්මයා. ඔහුටත් අවස්ථාව ලබා දීලාමු. කතා කරන්නේ රක්වානේ ඉඳන් සුනිල් පෙරේරා මහත්මයා. ආයිබෝන්. ආයිබෝන් මහත්තයා. ඔව් කියන්න. මහත්තයා මේකයි ප්‍රශ්නේ. අපි දැන් රාවණ රජුරුවන් ගැන භක්තිමත්ව ඉන්නකොට අපි දැන් කේන්දරයක් බලන්න ගිහම අපිට කියන්නේ සෙනසුරු ඒ රාष्ट्रකේ තියෙනවා මේ විෂ්ණු දෙවියන්ට මේ පාර වෙන්න පූජා තියන්න කියලා. එතකොට රාම කුමාරයෝ විෂ්ණු දෙවියෝ නම් අපි එතන කරන්නේ මේ ගිරිදොදලුයි මේ කළුදොදලුයි මිරිස් මාළුයි කනවා වගේ වැඩක් නේද? හොඳයි. අපි මේ සුනිල් පෙරේරා මහත්මයා රක්වානේ දැන් කතා කරේ ඔය ප්‍රශ්නේ බොහෝ දෙනෙකුට තියෙන ප්‍රශ්නයක් හෙක්ටර් මහත්මයා. මොකද මේ දැන් රාවණා පිළිබඳව මේ වැඩසටහන හරහා අපිත් එක්ක බැඳිලා ඉන්න අපේ ශ්‍රාවක හිතවතුන් අසීමිතයි ලංකාව පුරාම ඉන්නවා. ඔවුන් නොඑක අවස්ථාවලදී අපිට කතා කරලා කියනවා මේ සමහර තැන්වලදී මේ තියෙන සමහර කරුණු පිළිගත නොහැකි මේ ජ්‍යොතිෂයත් එක්ක මේ දෙවියන්ට බාරහාර වීම මේ වගේ කාරණා. දැන් ඔහුගේ ප්‍රශ්නේ පැහැදිලි. මොකද්ද ඔබතුමාගේ උදාහරණ? හොඳ ගැටලුවක් ඉදිරිපත් කරේ. දැන් ওই සම්බන්ධව මගේ පිළිතුර ටිකක් ආందోලනාත්මක වෙන්නත් පුළුවන්. කෙසේ නමුත් දැන් අපි ඉස්සලාම හිතන්න ඕන දෙවියන් කියන්නේ කවුද කියලා. ඒතර දෙනුයේ දෙවි කියන එක තමයි අර්ථවත් වෙන්නේ. ඒ කියන්නේ අපිට යම් කිසි දෙයක් දෙන නිසා තමයි දෙවියන් කියලා කියන්නේ. දැන් අපි හිතමු දේවයන් වහන්සේ කියලා අපි රජුරවන්ටත් කියනවා. එතකොට ඒ වගේම අපි දේවයන් වහන්සේ කියලා නඩුකාරතුමාටත් කියනවා. ඒතර ඇයි එහෙම කියන්නේ? අපිට සාධාරණයක් වෙයි. අපිට යමක් හරි දෙයක් ලැබෙයි කියන විශ්වාසයෙන් මත. එතකොට දෙනුයේ දෙවි. දැන් සිංහලයෝ ගැන කතා කරද්දිත් අපි සිව් හෙළයෝ ගැන කතා කරනවානේ. ඒතර මේ සිව් හෙළයොම සමහර වෙලාවට දෙවි කෙනෙක් වෙන්න පුළුවන්. ඒ කියන්නේ අපි ඕනම කෙනෙක් යකෙක් වෙලා උපදින්නත් පුළුවන්. සරල වශයෙන් ගත්තොත් භූතෙක් වෙලා උපදින්නත් පුළුවන්. දෙවියෙක් වෙලා උපදින්නත් පුළුවන්. ඒතර මේ අනුව ගත්තාම අපිට දිව්‍යමය සංකල්පය බැහැර කරන්න බෑ. එහෙම දෙයක් තියෙනවා. ඒතර දැන් මෙතන තියෙන ප්‍රශ්නේ මේ රාම සහ රාවණා පිළිබඳ ප්‍රශ්නේ. ඒතර ඇත්තටම අපි හිතමු විෂ්ණු දෙවියන් ගැන අතීත තොරතුරුත් එක්ක කියන්නේ ජ්‍යොතිෂයට අනුකූලව පුරාණ ග්‍රන්ථ සහ අත්දැකීම් එක හිතලා බලපුවාම මහා විෂ්ණු කියලා කියන්නේ විශේෂ ශක්තියක්. එතකොට මේක අධිපතිත්වයක්. එතකොට අයිති ජනාධිපති පදවිය වගේ. හරියට ඒක වෙනස් වෙනවා වරින් වර. එතකොට නමුත් තනතුරක් තමයි විෂ්ණු කියලා කියන්නේ. එතකොට මගේ පෞද්ගලික විශ්වාසය තමයි ඇත්තටම විෂ්ණු ලෝකේ ආරක්ෂා කරනවා නම් ඒ කියන්නේ ලෝකේ රකින්නවා නම් ඒ වගේම ලෝකෙට සෙතක් කරනවා නම් ලෝකයට සෙතක් කරපු ලෝකේ රකින්න උත්සාහ කරපු ලෝකයට යමක් බිහි කරපු රාවණාව මරයිද කියන ප්‍රශ්නෙට අපිට එන්න වෙනවා. ඒතර මම පෞද්ගලිකව හිතන්නේ මේ රාම කියලා කියන්නේ ඇත්තටම විෂ්ණු දෙවියන්ගේ අවතාරයක් නොවේයි යම් කිසි හොරෙක් කියලා. ඒ කියන්නේ අපි ඒ වචනේ පාවිච්චි කළොත් යම් කිසි හොරෙක් කියලා. දැන් ඒකට පුංචි උදාහරණයක් තියෙනවා. දැන් අපි හිතමු මේ ජානකී ඒ කියන්නේ සීතාව අපිට දෙන්න යනකොට ජනක රජුරෝ මොකද්ද පොඩි උපක්‍රමයක් කළා. දැන් ජනක රජුරන්ගේ දුව නෙමෙයිනේ ඇත්තටම සීතා එක පැත්තකින් ගත්තාම. එතකොට කුලය පිළිබඳව භවයේ මේ පැවැත්ම පිළිබඳ ප්‍රශ්නයක් තියෙනවා. එතකොට මෙයාව දෙන්න ඕනේ. දැන් එතන ಜಾති පිළිබඳ ප්‍රශ්නයක් තියෙන කෙනෙක් තමයි දැන් කාවාරේ මෙයාව බන්දලා දෙන්න ඕන වෙන්නේ. එතකොට එයා උපක්‍රමයක් භාවිත කළා. මලකඩ කාපු දුන්නත් අපිට හයි හත්තිය තියෙන කෙනෙකුට දැන් අද කාලේ මේ ලංකාවෙත් ඉන්නවනේ ඕන හයි හත්තිය තියෙන මිනිස්සු. එහෙම කෙනෙකුටත් ඔය වගේ දුන්නක් කඩන්න පුළුවන්. ඉතින් මම පෞද්ගලිකව හිතන්නේ රාම කියන්නේ විෂ්ණු දෙවියන්ගේ අවතාරයක් නෙවෙයි
පෞද්ගලික අදහස සහ අත්දැකීම් මමත් රාවණව ඊටාම පැහැදිලිව විශ්වාස කරනවා, ඊටාමත් භක්තිමත් වෙනවා, එතුමාගේ ශාස්ත්‍රය භාවිතා කරනවා. ඒ වගේම විෂ්ණු දෙවියන්ටත් ගරු කරනවා. මේ අතර කිසිම පටලැවිල්ලක් නැහැ, මතභේදයක් නැහැ. හොඳයි. ඔබතුමන්ගේ විෂය පරාසයට ගියොත් එහෙනම් අපේ කතා බහට ලක්වන මාතෘකාවට අපි යමු. දැන් ඔබතුමන් උමා ජ්‍යොතිෂය පිළිබඳව කරුණු පැහැදිලි කරලා දුන්නා. මොකද්ද මේ උමා ජ්‍යොතිෂය කියන්නේ කියලා මතු පිටින් මේ පිළිබඳව යම් අවබෝධයක් ලබා දෙන්නට ඔබතුමන් කරුණු කාරණා ඉදිරිපත් කළා. මේට සම්බන්ධව තියෙන මූලාශ්‍ර මොනවද? දැන් විශේෂයෙන්ම දැන් අපි දන්නවනේ ජ්‍යොතිෂයේ විවිධ වූ මූලාශ්‍ර තියෙනවනේ. වේද ග්‍රන්ථ වල ඉඳන් මේ සියල්ල ජ්‍යොතිෂයට අදාළ යම් යම් මූලාශ්‍රයන් අපිට සපයනවා. ඔබතුමන් නියෝජනය කරන උමා ජ්‍යොතිෂයේ මේ ආකාරයේ වූ මූලාශ්‍ර තියෙනවද? ඔව්, ඇත්තටම මූලාශ්‍ර ඊටාම ගොඩක් තියෙනවා. දැන් බොහෝ දේවල් පුස්කොළ පොත්වල තමයි ලියවිලා තියෙන්නේ. දැනට අපේ ලංකාවේ කෞතුකාගාරයේ සමහර පුස්කොළ පොත් තියෙනවා. දැන් ද්වාදශ උමා ජ්‍යොතිෂයේ එක්තරා අංගයක් තියෙනවා ද්වාදශාංගය කියලා. එතකොට කෞතුකාගාරයේ මගේ මෙත් දෙකින්ම දැකලා තියෙනවා ද්වාදශාංගය කියන පුස්කොළ පොත. ඒ වගේම අටකොන් චක්‍රය කියලා විශේෂ ගණිත චක්‍රයක් තියෙනවා උමා ජ්‍යොතිෂයට සම්බන්ධ. ඒතර මෙවැනි චක්‍ර මෙවැනි දේවල් ඇත්තටම කෞතුකාගාරවල පුස්කමින් තියෙනවා එක්තරා පැත්තකින්. නමුත් ඒකම මේ උමා ජ්‍යොතිෂය පැත්තට ගැඹුරට ගියොත් එහෙම වේද සූත්‍ර කියන ග්‍රන්ථය, කෝසලාගම තන්ත්‍රය, ගුරුළු සමර මේ ආදී ග්‍රන්ථ සමුදායක් එළියට ආපු නැති සැඟවුණු ග්‍රන්ථ සමුදායක් උමා ජ්‍යොතිෂය පිළිබඳව තියෙනවා. ඒවා ඊටමත් පැහැදිලිව අධ්‍යයනය කරලා තියෙනවා. දැන් අපිට පොඩි ප්‍රශ්නයක් තියෙනවා මේකත් එක්කම. දැන් මේ බොහෝ ග්‍රන්ථ සංස්කෘත වලින් තියෙනවනේ. ඒ වගේම පැරණි සිංහලෙන් තියෙනවා. ඒතකොට යමෙකුට හිතෙන්න පුළුවන් ඇයි සංස්කෘත වලින් ලියුනේ? ඇයි පැරණි සිංහලෙන් ලියුනේ? දැන් සරල උදාහරණයක් තමයි දැන් අද ගත්තොත් එහෙම ඉංග්‍රීසියෙන් ලියවිලා තියෙන බොහෝ පතපොතේ තියෙන කරුණු වැරදි කියලා අපිට කියන්න පුළුවන් එහෙනම්. ඇයි? ඉංග්‍රීසි භාෂාව සිංහල භාෂාවටත් වඩා අලුත්නේ. ඒක ඊටම මෑතක භාෂාවක්නේ. එහෙමනම් ඉංග්‍රීසි පතපොතේ තියෙන සියලුම කරුණු වැරදි කියලා අපිට කියන්න පුළුවන්. සාමාන්‍යයෙන් මගේ ගුරුතුමා ඊටමත් පැහැදිලිව භාෂා ඥාණයෙන් යුක්තයි. ඒතර එතුමා ලියලා තියෙන රාවණ අක්ෂර වලින් ලියලා තියෙන සමහර පොත්පත්, ඒ වගේම හෙළබසින් ඊටමත් පැරණි හෙළබසින් ලියලා තියෙන සමහර පොත්පත් අද මට තේරෙන විදිහට මගේ අකුරු වලින් ලියලා තියෙනවා. එතකොට තව අවුරුදු සමහරලාට 50ක් විතර ගියාට පස්සේ අද තියෙන භාෂාවෙන් මම ඒක ලියලා තියෙන නිසා කෙනෙකුට කියන්න පුළුවන් උමා ජ්‍යොතිෂේ පරණ අවුරුදු 50යි කියලා. ඒක නිසා ඇත්තටම මේ ලියවුණු භාෂාව ගැන එච්චර හිතන්න අවශ්‍ය නැහැ. නමුත් සංස්කෘත සහ ඉතා පැරණි සිංහල වල ලියපු මූලාශ්‍ර ග්‍රන්ථ සමුදායක් තියෙනවා. ඒ වගේම අද භාවිතා කරන ප්‍රකට ජ්‍යොතිෂය භාවිතා කරන බොහෝ දේවල් වලත් උමා ජ්‍යොතිෂයේ ගෑවිලා තියෙනවා. එක උදාහරණයක් තමයි ගොඩක් අය ප්‍රකටව පාවිච්චි කරන ක්‍රිෂ්ණමූර්ති පද්ධතිය කියලා. දැන් මේ ක්‍රිෂ්ණමූර්ති පද්ධතිය කියන එක රාශි චක්‍රය, එහෙනම් අහස් චක්‍රය කොටස් 249කට බෙදලා පාවිච්චි කරන එකක්. හැබැයි උමා ජ්‍යොතිෂය තුල එවැනි චක්‍ර සමුදායක්, ඒ කියන්නේ එක හා සමාන චක්‍ර සමුදායක් භාවිතා කරලා ඉතාමත් ගැඹුරට ගිහිලා තියෙනවා. ඒක නිසා ඇත්තටම අද භාවිතා කරන බොහෝ දේවල් උමා ජ්‍යොතිෂය බව නොදැන උමා ජ්‍යොතිෂය කොටස් පාවිච්චි කරනවා කියලා කියන්න පුළුවන්. හොඳයි. අපි අපිට ලැබිලා තියෙන ලිපියකට අවධානය යොමු කරමු. ලිපියක් නෙමෙයි මේක නිර්මාණයක්. ලියලා තියෙන්නේ KGB අසන්ති කප්පාගොඩ අරණායක ඉඳන් ශ්‍රී රාවණ නිරදුනි. මේ සිරිලක් ධරණී තලයේ සිට අහසට නැගෙන දූවිලි සුළඟේ නුඹවැනි හෙළයකු, නුඹවැනි රජිතකු, නුඹවැනි පඬිවරයෙකු, නුඹවැනි ශ්‍රේෂ්ඨ මිනිසෙකු මෙහි විසූ බැව් පසක් කරන හැටි. එළඹෙන හෙට දින ඉරත් සඳහත් සැවුම දුටු බැව් ලෝම අදහාවි. සත්‍ය නොනැසෙන බැව් ලෝම පවසාවි. නුඹ හෙළ පුතෙකු මිස අමනුෂ්‍යයෙකු නොවන බැව් පිළිගන්නට වේවි. නුඹ සක්විති රජෙකු බව ශ්‍රී රාවණ රජතුමනි කියලා තමයි සඳහන් කරන්නේ. හොඳ නිර්මාණයක්. රාවණ රජතුමා පිළිබඳව තියෙනා වූ භක්තිය එක ආකාරයකින් විදහා දක්වන නිර්මාණයක්. අසන්ති කප්පාගොඩ අරණායක සිට තමයි අපිට යොමු කරලා තියෙන ස්තුති. නිතරම අපිට ලියනවා අසන්ති. අපිත් එක්ක රැඳී සිටින හැමෝටම පුළුවන් රාවණ වැඩසටහනට දුරකථනයෙන් සම්බන්ධ වෙන්නට නොහැකි වුණත් සම්බන්ධ වෙලා මේ විදිහට ලිපි මගින් අපිට ඔබේ අදහස් ඉදිරිපත් කරන්නට. අපි තවත් විරාමයකට යමු. විරාමයෙන් පස්සේ නැවතත් පුළුවන් වැඩසටහනත් එක්ක එකතු වන්නට 0115752222 අපේ දුරකථන අංකය කතා කරන්න. රාත්‍රී 9 දක්වා රාවණ වැඩසටහන ඔබට විවෘතයි. ඒ පිළිබඳවත් අපි වුන් සම්බන්ධ වෙන කතා බහ කරමු. අපි කතා බහ කරමින් ඉන්නේ අද හෙක්ටර් සිරි මහත්මයාත් එක්කයි රාවණ වැඩසටහනේ සම්පත්දායකයා ලෙසින්. එතුමන් මේ උමා ජ්‍යොතිෂය එහෙම නැත්නම් රාවණ රජු කල සිට භාවිතයේ තිබුණු අපේ හෙළ ජ්‍යොතිෂ ක්‍රමවේදයක් පිළිබඳවයි එතුමන් කරුණු ඉදිරිපත් කරන්නේ.
මොකද්ද මේකේ විශේෂ පරාශය? දැන් ජ්‍යොතිෂය හෝ වේවා ඕනෑම ශාස්ත්‍රයක් ගත්තාම මේවා නොවිධිමත් විද්‍යාවන් කියලානේ සාමාන්‍යයෙන් හඳුන්වන්නේ. එතකොට මේකේ තියෙන ඵලදායීතාවය මොකද්ද? මේකේ විශේෂ පරාශය මොකද්ද? ඔව් ඇත්තටම ඵලදායකත්වයේ සම්බන්ධව අපිට කතා කරද්දී සරලව කතා කරන්නත් පුළුවන්, ගැඹුරින් කතා කරන්නත් පුළුවන්. සරලව කතා කරොත් අපි හිතමු අද ගොඩක් වෙලාට ගොවි බිම් වලට ඇතුන් එනවා. එතකොට අපිට පුළුවන්කමක් මන්ත්‍ර වලින් ඇතුන් නවත්වන්න පුළුවන්කම ඔබ අහලා තියෙනවා. හැබැයි ඔබ හිතනවා නම් නැකතකින් ඒ දේ කරන්න පුළුවන් කියලා. නැත්නම් සමහරවිට වී ඇටයක් පොළවේ හිටවල ඉවරලා ඒ භූමියට ඇතුන් එන එක නවත්වන්න පුළුවන් කියලා. ඒතර උමා ජ්‍යොතිෂය තුලින් අන්න ඒ වගේ දේවල් කරන්න පුළුවන්. එතකොට මේක සාමාන්‍ය ජ්‍යොතිෂය තියෙනවා කරණ භාවිතය කියලා. මේ කරණ භාවිතය නෙමෙයි. මේක උමා ජ්‍යොතිෂයේ විශේෂ පරාසය ඇතුළේ තියෙන ඉන්ද්‍රගුරුලෝ කියලා ශාස්ත්‍රයක්. ඉන්ද්‍රගුරුලෝ භාවිතා කළා තමයි ඒ වගේ දේවල් කරන්නේ. ඒතකොට ඒ වගේම අපි හිතමු යම්කිසි අවස්ථාවක ඔබ දැඩි සත්කාරයකකේ ඉන්නවා. එතකොට වෛද්‍යවරු සැකයකට භාජනය කරපු අවස්ථාවක්. උමා ජ්‍යොතිෂය නැකත් පාවිච්චි කරලා අර වෛද්‍යවරු නිසිමකට යොමු කරලා යම් දුරකට සුවය ලබා ගැනීමට කර්මය වෙනස් කිරීමේ යම් ඉඩකඩක් ඇති කරනවා. එතකොට මේ වගේ පොදු ව්‍යවහාරික ගුණාංග ප්‍රයෝජන උමා ජ්‍යොතිෂය තුලින් තියෙනවා. ඒක ටිකක් ගැඹුරින් කතා කළොත් අපේ සාමාන්‍ය ජ්‍යොතිෂයෙන් කතා කරන්නේ ඔබේ කේන්ද්‍රයට අනුව මේ භවයේදී විපාක දීමට සූදානම් වෙලා තියෙන දේවල්. ඒවා විපාක දෙන්නත් පුළුවන්, විපාක නොදෙන්නත් පුළුවන්. උමා ජ්‍යොතිෂය තුලින් කතා කරන්නේ අර විපාක දීමට සූදානම් වෙලා තිබුණු නරක දෙයක් වෙනස් කර ගැනීමත් හොඳ දෙයක් මතු කරලා ගැනීමත්. හොඳයි. අපි එතනින් මද විරාමයක් දෙන්න කතා බහට විරාමයක් තියමු. මොකද දුරකථන නමතුමක් තියෙනවා. ඊට පස්සේ එතන සිට අපි සම්බන්ධ කරගමු කතාව. අයිබෝන් දීගනාත මහත්මයා හිඟුරක්ගොඩේ ඉඳන් කතා කරන්නේ නේද? ඔව්. කියන්න ඔබේ අදහස ඉදිරිපත් කරන්න. දැන් මේ බෙදක පහලදී මේ එක මහත්මයෙක් කිව්වා මේ අපේ ලංකාවේ ඉන්න මේ උගත් කියන පුද්ගලයන්ට අලුත් දෙයක් කිව්වට කිසිම දෙයක් පිළිගන්නේ නැහැ කියලා. ඒක මම නම් 100% සහතික කරලා කියනවා. ඒකේ මම පේටන්ට් බලපත්‍රයක් දැනටමත් කියන පුද්ගලෙක්. ලංකාවේ දුවිදන් සලකුණ තාක්ෂණයට පේටන්ට් බලපත්‍රය දෙන්නේ මට. මොන තාක්ෂණයකද? දුවිදන් සලකුණ තාක්ෂණයට. අපිට පැහැදිලි නෑ ඔබතුමන් කියන්නේ. ලංකාවේ දූවිලි අංශු වලක්වන තාක්ෂණයට පේටන්ට් බලපත්‍රය දෙන්නේ මට. දූවිලි අංශු වලක්වන කියන එකද? ඒ කියන්නේ අපි කියමු ගාමන්ට එකක දැන් ඔය ගෑනු ළමයි මේ දුක්ඛිනා ඒ වගේ නවත්තන තාක්ෂණයට පේටන්ට් එක ලැබිලා තියෙන්නේ මට 2009 දී පේටන්ට් එක බලපත්‍රය ලැබුණේ. මම නම් MSc ගණනාද මම. ඒකත් දැන් ඒ වගේ මම මගේ විදුලිය සම්බන්ධ ප්‍රශ්නෙදී මගේ විදුලිය විසඳි කියලා ලංකා විදුලිය වලන්නේ 2009 දී. දැන් මම එදායින් පස්සේ මම හොයාගත්තා මම මේ නව නිර්මාණ 4ක් විදිහට. මේ කිව්වට ගන්න දැන් මම විදුලි මණ්ඩලයේ විදුලිය මම මානවික කම්මේ විශේෂ පරීක්ෂණයක් කරනවා. මම විදුලිය බලාපොරොත්තු වෙන්නේ නැහැ මගේ ජීවිත කාලෙට. මම විදුලිය උත්පාදනය කරගෙන තියෙනවා නවතම ක්‍රමයකින්. මේ මම ඒක දෙන්න සූදානම් මේ ගෝවින්ද විතරයි. මේ ඔය කොළඹින් ඔය කියන විදුලි බල මණ්ඩලයේ ඉන්නවා කියන 800 ගානක් මේ විදුලි ඉංජිනේරුවරු. මොනවද මේ කරන්නේ? මොනවද මේ කරන්නේ? එහෙම යම් ආකාරයකින් මෙතන නැති අදහස් ප්‍රකාශ කරන්නට ඔවුන්ට ඉඩක් ලබා දිය නොහැකි අවස්ථාවක විදුලි ඉංජිනේරුවරුන්ට මේ ආකාරයෙන් වූ චෝදනාවක් කිරීම අපි අනුමත කරන්නේ නැහැ. කෙසේ වෙතත් දීගනාත මහත්මයා ඔබතුමන් කියන කාරණයට අපේ ස්තුතිය අපිත් එක්ක සම්බන්ධ වුණාට ඔබතුමන් කියන කාරණයට අපිත් එකඟයි. ඒ කියන්නේ ඔබතුමන් කියන කාරණයට ඒ කියන්නේ මේ යම් ආකාරයක මතයක් සමාජගත කිරීමේදී එහෙම නැත්නම් යම් අලුත් මතයක් ඉදිරිපත් කරද්දී බොහෝ අවස්ථාවලදී එහෙම වෙනවා. දැන් මේ ගැලීලියෝටත් මේ මරණයට මුහුණ දෙන්න සිද්ධ වුණා නේද? ඔව් ඇත්තටම සත්‍යය සහ මිත්‍යාව කියන එක දෙකම ලෝකයේ තුල තියෙනවා. නමුත් අපි සත්‍යය කතා කරනවා නම් සත්‍ය කොයි මොහොතේ හරි ජය ගන්නවා. ඒක නිසා අපි කල යුත්තේ සත්‍ය වෙනුවෙන් සටන් කිරීම. අපි ඔබතුමන්ට නැවත වතාවක අවස්ථාව දෙනවා හෙක්ට මහත්මයා. ඔබතුමන් කතා කරමින් හිටියේ මෙහි විශේෂ පරාසය සහ එහි තියෙන ඵලදායීතාවය පිළිබඳව. ඔව් ඇත්තටම දැන් ඵලදායකත්වයේ සම්බන්ධව මම සරල අරුත් කීපයක් ගෙනාව අපිට බොහෝ දේවල් කරගන්න පුළුවන් කියලා උමා ජ්‍යොතිෂය තුලින්. දැන් මෙහි විශේෂ පරාසය ඇත්තටම අතිශය ගැඹුරුයි. මෙහි ප්‍රධාන විෂය දෙකක් තියෙනවා. සප්ත යෝගය සහ සප්ත යෝනිය කියලා ක්‍රම දෙකක් තියෙනවා. දැන් සප්ත යෝගය ගැන කතා කළොත් මම හිතන්නේ මම දන්න විදිහට මං 2004 වගේ 2008 වගේ කරපු සිංහල නැකත් කලාව පළවෙනි පොතේ විතරයි මේ විෂය පරාසය පිළිබඳවත් යම් දුරකට හෝ කරුණු මෑත ඉතිහාසය තුළ ඉදිරිපත් කළේ. මම කියන්නේ ඊට කලින් කවුරු හරි ඉදිරිපත් කළා නැහැ කියලා. නමුත් මෑත ඉතිහාසය තුළ මම තමයි මේ කරුණු ඉදිරිපත් කරේ. ඉන්ද්‍රගුරුලුව, ඒ වගේම යම කාලය, පංචපක්ෂය, දඬු මරණය, ඊ සකලිත,
චිවලිත මේ ආදී වශයෙන් යෝග 7ක් එක පැත්තකින් සප්ත යෝගය කියලා හඳුන්වනවා. තව පැත්තකින් සප්ත යෝනිය කියලා සුවිශේෂී ක්‍රමයක් තියෙනවා. ඒ වගේම උමා නාඩි, විෂ්ණු නාඩි, පුලස්ති නාඩිය කියලා එකක් තියෙනවා. ජ්‍යොතිෂ ක්‍රමයේ තුල අද එළි වෙලා නැහැ ඇත්තටම. ඒකට අපි දන්නවා අගස්ති නාඩිය වගේ දේවල්. පුලස්ති නාඩිය මේ වගේ විශේෂ පරාසය ඇත්තටම ඉතාමත් ගැඹුරට විහිදිලා යනවා. දැන් මේ සම්බන්ධව කතා කරද්දී යම් කිසි කෙනෙකුට හිතෙන්න පුළුවන් මේවා කොහෙද තියෙන්නේ කියලා. දැන් මේකේ විශේෂත්වයක් තියෙනවා. මේ සියලුම ශාස්ත්‍රයන් මූලික කරගෙන තියෙන විශේෂ ශක්ති තුනක් තියෙනවා. ඒ කියන්නේ ඉන්ද්‍ර, අග්නි, වායු කියන ශක්ති තුන. ඒ කියන්නේ පොළොවත්, සූර්යයත්, වායු ගෝලයත් කියන මේ ශක්තියින් තුන අරබය තමයි මේ සියලු ගණනය කිරීම කරලා තියෙන්නේ. හොඳයි. අපිට මේ ලැබෙන ලිපි පිළිබඳවත් අපි විටින්නට ඔබ දැනුවත් කරනවා. මේ ලිපිය අපිට ලියන්නේ හිඟුරක්ගොඩ එතුමන්ගේ නම සඳහන් කරන්න පෙර ආතුව විවිධ තනතුරු නාම ආදී පිළිබඳව සඳහන් කරලා තිබෙනවා. ගුණරත්න බණ්ඩාර මහත්මයා දිවුලන් කඩවල ඉඳන් දීර්ඝ ලිපියක්. මේ ලිපියේ සමහර කරුණු තිබෙනවා සාකච්ඡාවට එහෙම නැත්නම් මේ පිළිබඳව සොයා බැලීමකට ලක් කරන්නට ඕනේ. මැදිරිගිරිය මේ අතීත පොළොන්නරුවේ වටදාගය මේකේ ඉතිහාසය පිළිබඳව හොයන්නයි කියලා කියනවා. එහිත් රාවණාට යම් සම්බන්ධයක් තියෙන්නට පුළුවන් කියලා කියනවා. ඒ ආදී වශයෙන් මේ විවිධ මත මේක තමයි අපිට අවශ්‍ය වෙන්නේ. මේ වගේ විවිධ මත ඉදිරිපත් කරන උදවිය ඔස්සේ තමයි අපිට හරි මතය කරා යන්නට පුළුවන් වෙන්නේ. ඒ නිසා ඔබත් ලියන්න ඔබටත් ඇති මේ රාවණා පිළිබඳව එහෙම නැත්නම් පූර්ව ඉතිහාසය පිළිබඳව ඔබේ අදහස යම් අලුත් මතයක් වෙන්නට පුළුවන්, යම් අලුත් අදහසක් වෙන්නට පුළුවන්. සමහර විටක මේ ප්‍රපංචය එහෙම නැත්නම් මේ කතාබහ මේ රාවණා පිළිබඳව තියෙන පූර්ව ඉතිහාසයේ තියෙන කරුණුකාරණා සමාජගත කරන්නට ඔබේ මතයේ ලොකු දායකත්වයක් ලබා දෙන මතයක් බවට පත්වන්නටත් පුළුවන්, අදහසක් බවට පත්වන්නටත් පුළුවන්. ඒ නිසා අපිට කතා කරන්න, ලියන්න, අපිත් එක්ක රාවණා වැඩසටහනත් එක්ක සක්‍රීයව දායකත්වය ලබා දෙමින් රැඳී ඉන්නට කියලා තමයි රාවණ හිතවතුන්ගෙන් අපි නිතරම ඉල්ලා හිටින්නේ. එක්ක මහත්මයා දන්නවා මම හිතන්නේ රාවණ වැඩසටහන ඔබතුමන් සමන් දෙන කෙනෙක් හැටියට අපි හැමදාමත් කියනවානේ මේ රාවණ වැඩසටහන පිළිබඳව අපිට ප්‍රචාරයක් ලබා දෙන්නට පුළුවන් ශ්‍රාවකයන්ට කියලා ඕන් කරන්නට කියලා අපි ඉල්ලා හිටින්නේ අපේ ශ්‍රාවක හිතවතුන්ගෙන්. ඔබ ඔබේ හිතවතුන් දැනුවත් කරන්න, මිතුරන් දැනුවත් කරන්න, යහළුවන්, ඉහෙලියන්, ප්‍රදේශයේ ජනතාව දැනුවත් කරන්න. ඔබට හැකි පමණින් කියන්න මේ වගේ වැඩසටහනක් යනවා. අපේ ඉතිහාසයේ ඇත්ත පිළිබඳව හොයන වැඩසටහනක්. අපේ ඉතිහාසය පටන් ගන්නේ විජයගෙන් නොවන බව අපි ප්‍රමුඛව පිළිගන්නා කාරණයක් රාවණා වැඩසටහන තුල. ඒ නිසා අපේ සැබෑ ඉතිහාසය සොයන මේ ගමනට සක්‍රීයව දායක වෙන්නටයි කියලා අපි අපේ හිතවතුන්ගෙන් ඉල්ලා හිටිනවා. හෙක්ටර් පද්මසිරි මහත්මයායි අද රාවණා වැඩසටහනට පැමිණිලා ඉන්නේ. උමා ජ්‍යොතිෂය පිළිබඳව අපි නොඑක් කරුණු කාරණා කතා කරා. මේ ජ්‍යොතිෂය රාවණා යුගයේ සිට පැවතෙන ජ්‍යොතිෂ ක්‍රමයක් හැටියට තමයි හෙක්ටර් මහත්මයා පෙන්වලා දෙන්නේ. මෙහි විෂය පරාසය පිළිබඳව අපි දැන් කතා කරමින් හිටියේ. දැන් මේ කෙසේ වෙතත් පහුගිය කාලයේ මෑත කාලීනව ඇතිවෙච්ච යම් යම් කරුණු කාරණා නිසා විශේෂයෙන්ම අපි නම් ගම් හැටියටම සඳහන් කරොත් එහෙම ඔය අපේ මෞබිම පුවත්පතේ හඳුන්වලා දුන්නනේ සක්විති ගුරුකම් කරනවායි කියලා ස්වාමින් වහන්සේ කෙනෙක් තමන්ව හඳුන්වලා දුන්නා මෞබිම පුවත්පත හරහා සක්විති ගුරුකම්කාරයෙක් කියලා. පසුව මෞබිම පුවත්පතේම ලිපියක් ලියන අපේ කලාකරුවෙක් වන මధుමාධව අරවින්ද මේ හාමුදුරන්ට අභියෝගයක් කළා. මොකද හාමුදුරුවෝ ඉස්සරලා අභියෝග කරලා තිබුණේ මහාචාර්ය කාලෝ ෆොන්සේකා මැතිතුමාට පුටුවක අලවලා පෙන්නනවා. එහෙම නැත්නම් නැගිටින්න බැරි විදිහට පුටුවේ වාඩි කරවලා පෙන්නනවා. හැබැයි ඒකට තමන්ගේ පන්සලට එන්නටයි කියලා කිව්වා. දෙවනුව උන්වහන්සේ එහෙම නැත්නම් මේ ස්වාමීන් වහන්සේ කියලා තිබ්බා කොළඹට ඇවිල්ලා හරි මේ වැඩේ කරන්නට පුළුවන් කියලා. පස්සේ මේ අපේ මහාචාර්ය කාලෝ ෆොන්සේකා මහතාගෙන් වී රේඩියෝ මේ පිළිබඳව මෙදියත් වෙලා අහලා බලුවා මේකට කැමතිද කියලා. නමුත් කාලෝ ෆොන්සේකා මහත්මයා කිව්වා අනේ මම ඔයනි දේවල් දැකලා තියෙනවා. ඔයනි විද්‍යා මැජික් මම දැකලා තියෙනවා. එහෙනම් මේකට මම සහභාගී වෙන්නේ නැහැ කියලා එතුමන් මේක ප්‍රතික්ෂේප කළා. ඊට පස්සේ මధుමාධව අරවින්ද මේ අභියෝගය බාරගත්තා. නමුත් ඒ අභියෝගය බාරගත් අවස්ථාවේදී ස්වාමීන් වහන්සේ ඉදිරිපත් වුණේ නැහැ. රෝහල්ගත වුණා කියලා තමයි කියන්නේ දැනගන්නට ලැබුණේ. ඒ කෙසේ වෙතත් මෙන්න මේ වගේ කරුණු කාරණා ඔස්සේ සමහර විටක මේ හොර කපුවෝ එතනින් ගියපුවාම හැමතැනකම තියෙන ඔය හොර කපු දේවල් ඔය ආදී දේවල් හින්දා මේ පිළිබඳව තියෙන විශ්වාසය බිඳ වැටෙමින් යනවා ජ්‍යොතිෂය පිළිබඳව. හැබැයි ජ්‍යොතිෂය කියන කාරණේ විද්‍යාවක් කියන කාරණයක් එක්ක රාවණායුගයේ තිබුණු මේ යම් යම් කරුණුත් එක්ක කරුණු කාරණාත් එක්ක රාවණ වැඩසටහනෙම අපි ගන්නලා දෙලා තිබෙනවා. ඇත්තටම මේ බිඳ වැටෙමින් යන විශ්වාසය තුළ මේ ජ්‍යොතිෂයෙන් මතක් හැටියට ඔව් ඇත්තටම මේ ලංකාවේ ඉස්සර මොනවද කරේ සමහර වෙලාවට මේ අපි ගර්භාවල් විතරයි කියන්නේ කැලේ එහෙම කතා කියනවා. නමුත් ඉතා පැරණි පොතක මොන විදිහම සඳහන් වෙනවා. ඒකේ අසදාත් ඇජුරන් වාස්තු නගර සෙල්විනි මෙන් දෙව් පතස්කන නාරු බඳි ඒසත් කෙලිනද අපි දුනු උදවත් නොකේ සියල් කිසේ තෝරා වදන
නාරු බන්දිත් කියන ඒක ගන්න පුළුවන් මාස් සහිත පිළිසකට විතරයි. ඒ වගේම හැබැයි අපි අපි අවබෝධයෙන් කතා කරන්න ඕන. ඒ වගේම අපිට කරන්නට බැරි අභියෝග අපි නොකර ඉන්නට ඕන. සමහර වෙලාවට පුටුවේ අලවන ශාස්ත්‍ර සම්බන්ධව කතා කළොත් පුටුවේ අලවන ශාස්ත්‍ර සම්බන්ධ පොත්පත්වල ලියවිලා තියෙනවා. හැබැයි මම පෞද්ගලිකව අතදා බලලවත් නැහැ. හැබැයි මං ඉස්සලා කලින් කිව්වා වගේ යම් කිසි ගොවි බිමකට ඇතුන් එනවා නම් ඉතාමත් පැහැදිලිව ඒ බිම ආරක්ෂා කරන්නත් පුළුවන්. ඒ ඔතෙන්දී බන්ට පොඩි බැඳිහත් වීමක් වෙන්නට සිදු වෙනවා. මොකද මම පෞද්ගලිකවම සක්‍රියව දැකපු දෙයක් තියෙනවා. ඒ තමයි අපේ තිලකන්දික මහත්මයාගේ අක්ෂර 14කින් යුක්ත ගොවි බිම. මේක අපේ රටේ සමහර උදවියත් මේ ගොවි බිමට ගිහින් බලලා තිබෙනවා. රාවණා වැඩසටහන හරහා හඳුනාගත්ත උදවිය විතනේ තියෙන විශේෂත්වයක් තියෙනවා. ඒ සතුන් මහා යන්නට ඉඩ තිබුණාට අරකට අත තියන්නට මේක ඇත්ත නේද? ඔව් ඇත්තටම දැන් ඔතනදී අපි අර හෙළ ජ්‍යොතිෂ තුල කරණ භාවිතය කියලා ගණිතයක් තියෙනවා. ඒ කරණ ගණිතය භාවිත කරපුවම ඇත්තටම ගොවිපලකට ගත්තාම ගොවිපලට සතුන් අවශ්‍යයි. සමහර සතුන් අවශ්‍යයි. මම ගොවිතැන පිළිබඳව කියලා ලොකු අවබෝධයක් නැහැ. නමුත් ගොවිතැනට සතුන් අවශ්‍යයි. එතකොට අපිට ඒ භූමිය තුල සතුන් හැසිරෙන අතරම භූමිය තුල තිබෙන වගාවට සතුන්ගෙන් හානියක් නොවන ආකාරයට ජ්‍යොතිෂය භාවිත කරන්නට පුළුවන්. ඒ වගේම අපිට අවශ්‍යයි නම් ඒ සතුන් ඒ භූමිය තුලට පැමිණීම වළක්වන්නත් පුළුවන්. දැන් ඒකම දැන් යම් කිසි කෙනෙක් කියන්න පුළුවන් එහෙමනම් අපිට අලිවැටවල් ගහන්න අවශ්‍ය නැහැ. මේ සියලුම දේවල් ආරක්ෂා කරන්න පුළුවන් කියලා. හැබැයි ඒක අලිට කරන සාධාරණයක් වෙනවා. යම් කිසි ප්‍රමාණයකට යම් සාධාරණීකරණයකට කරලා ඒ වගේ අලිවැටක් ගන්න අවස්ථාවල අලිවැටවල් ඕන තරම් බිනිනවනේ. දැන් නැකත් භාවිතා කරලා ඒ වගේ දේවල් පාවිච්චි කරනවා නම් මං හිතන්නේ අලි ඒව බිනින එකක් නැහැ ගොඩක් වෙලාවට. දැන් ඒ එකම දැන් ලෙඩසුව කිරීම සම්බන්ධව දැන් ලෙඩසුව කිරීම සමහරවිට හිතන්න පුළුවන් එහෙමනම් ස්පිතාලවල ඉන්න සියලුම දෙනා සුව කරන්න පුළුවන් කියලා. දැන් අපි කිසිම දෙයක් එක කාරණාවක් මත සිද්ධ වෙන්නේ නැහැ. බොහෝ දේවල් එකට එකතු වෙලා තමයි සිද්ධ වෙන්නේ. කියන්නේ කරුණු කාරණා කීපයක් එකට එකතු වෙන්න ඕන. සමහරවිට කර්මානුරූපීව ගලව ගන්නව බැරි කෙනෙකුට මොන එකක් තිබ්බත් මොන ජෝතිෂයක් තිබ්බත් ගලව ගන්න බැරි වෙන්න පුළුවන්. හැබැයි සාමාන්‍ය ප්‍රසිද්ධ ජෝතිෂයට වඩා උමා ජෝතිෂතුනේ සම්මුතිය ඖෂධ ජීවිතය ජයග්‍රහණය කරන්න වගේම විශේෂයෙන්ම රට සංවර්ධනය කිරීම සඳහා මෙවැනි ජ්‍යොතිෂ ක්‍රම ඉතාමත් පහසුවෙන් පාවිච්චි කරන්න පුළුවන්. මොන උදාහරණ කීපයක් පිළිබඳව උතුම්වන්නේ අපි කතා බහ කරමු. ඊට පෙර අපිට ආයිබෝන් සම්මන් හරියක්ද? ඔව්. කී වසරේද ඔබ ඉන්නේ? 13 ශ්‍රේණියේ. ඒ කියන්නේ උසස් පෙළ හදාරනවා. ඔව්. මොකද්ද පාසල ඔබේ? හංවැල්ල රාජසිංහ මධ්‍ය විද්‍යාලය. හංවැල්ල රාජසිංහ මධ්‍ය විද්‍යාලය. හොඳයි. දැන් තවත් විනාඩි 20ක වෙලාව දැන් 8යි විනාඩි 40ක් ඉක්ම ගොස් තිබෙනවා. අපිට කතා කරන්නට තාමත් පුළුවන් 0115752222 එවැනි කෙනෙක් දුරකථනයේ රැඳී සිටිනවා. අරුණ මහත්මයා දියතලා විඳන් ආයිබෝන්. ආයිබෝන් මහත්මයා. ඔව් කියන්න ඔබේ අදහස. මම ගියේ පොයට මම ගියා මේ දෝලේ පන්සලක් ඇතුළේ ගීතරයි. මම මේ පැත්තේ දාලේ කෙනෙක්. ගියාට පස්සේ එතන මම කප්පම පිටියම ගන්නේ අහගලුවා මේ මොකද කියලා. ඉස්සරගාට පස්සේ එකින් තියෙන මොනවද ශ්‍රාවණ ඇල්ල ගන්න.
මට අරගලන මතක් වුණා. ඒතකොට තමයි මේ අපේ පාරනේ ඉතින් මෙතන අඹල තියෙනවා මේ අවුරුදු දිනක ගලේ අඹල තියෙනවා. මේක දැක්කම මම සතුටුයක් කරනවා. මට දැනගන්න පුළුවන් මේ ඇත්තද මේක මොකක්ද මේ කියන කාරණා මහත්ම පොඩ්ඩක් විස්තර දැනගන්න පුළුවන්. මම ඒකට හැමදාම අහනවා. ඔව් අපිත් එක්ක මේ ඔබතුමන් දිගටම රැඳී සිටිනවා නම් මේ පිළිබඳව බොහෝ තොරතුරු අපි කතා බහ කරලා තිබෙනවා අරුණ මහත්මයා. මොකද දැන් ওই දෝව පන්සලේ තියෙන ওই උමග පිළිබඳව පළමු වරට හෙළිදරව් කිරීමේ මෙහෙයුමටත් රාවණා වැඩසටහනේ නිෂ්පාදක කණ්ඩායම දායක වුණා. මේක මාධ්‍යමකින් පසුව විවිධ මාධ්‍යමකින් මේ පිළිබඳව කතා බහ කරා. රූප රාමු වලින් දකින්නට හැකියාව ලැබුණා. රාවණා වැඩසටහන මෙතෙන්දී විශේෂයෙන්ම පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවෙන් මේ පිළිබඳව ප්‍රශ්න කරලා මේ ගැන ඇයි හොයන්නේ නැති කියන ප්‍රශ්නය අපි නැගුවා. ඒ පිළිබඳව තියෙනවා බොහෝ තොරතුරු. මේ දෝව පන්සල විතරක් නෙමෙයි. මෙවැනි තැන් මෙවැනි ස්ථාන ලංකාව පුරාම බොහෝමයක් අපි හඳුනාගෙන තිබෙනවා. මේ හඳුනා ගැනීම තුළ මේවා සමහර රූපවාහිනී නාලිකා විසින් යම් ආකාරයකින් මේ තොරතුරු ලබාගෙන ඒවා සමාජගත කරන්නට දරන වීරිය පිළිබඳවත් අපි දකිනවා. ඒවායේ අරමුණු කෙසේ වෙතත් ඒවා පිළිබඳවත් අපි සතුටු වෙනවා. මොකද මේ ගැන කතා බහක් ඇති වෙන එක හොඳයි. හැබැයි වැඩේ තියෙන්නේ නිදන් හොරු හැමෝවා ඊට පස්සේ පන්නන්න ඉඩ තියෙනවා. ඒ නිසා ටිකක් ප්‍රවේශමෙන් මොන දේ සමාජගත කළත් හොඳයි කියන එක තමයි රාවණා වැඩසටහනේ අපේ නිරන්තර මතය බවට පත් වෙලා තියෙන්නේ. අපි කතා බහ කරමින් හිටියා උමා ජ්‍යොතිෂය පිළිබඳව, උමා ජ්‍යොතිෂයේ භාවිතාව පිළිබඳව මේක මොන ආකාරයෙන්ද යෙදිය යුත්තේ, ජ්‍යොතිෂයේ යම් ආකාරයකට මේ හැල්ලුව මේ සමාජයේ ඉදිරියේ ජ්‍යොතිෂයේ හැල්ලුවට ලක් වෙන තැන් වලින්ට හොඳ පිළිතුරක් උමා ජ්‍යොතිෂයේ තියෙන බව ඔබතුමන් සඳහන් කළා. හෙට පද්මසිරි මහත්මයා ඔබතුමා කියන විදිහට රාවණා යුගය දැන් බොහෝ දෙනෙක් කියනවානේ මේක අවුරුදු දසදහසකට එහා පැත්තේ කියනවා, 5000කට එහා පැත්තේ කියනවා, මේ ආදී වශයෙන් විවිධ සංඛ්‍යා ඉදිරිපත් කරනවා. ඔබතුමන්ගේ නිර්ණය කිරීම අනුව මේ රාවණා යුගයේ කොයි කාලෙද පැවතෙන්නටද? ඔව් ඇත්තටම ඉතිහාසයේ නිර්ණය කිරීමේදී පුරාවිද්‍යාව අනුකූලව බලන සාධක වෙනස්. ඒතකොට එක එක්කෙනා බලන කෝණ වෙනස්. දැන් මගේ විෂය පරාසයත් එක්ක මම බලන්න ඕන එක ජ්‍යොතිෂයෙන්. එතකොට ක්‍රිස්තු වර්ෂ 1100ට ආසන්න කාල සීමාව තුළ ලියවුණු පුරාණ පුස්කොළ පත්තිරුවක සටහන් වුණු ශ්ලෝකයක් තියෙනවා. අපේ පෞද්ගලික විශ්වාසය ඒ පුලස්ති මහා ඍෂිවරයන් විසින් ඒ ශ්ලෝකේ පබඳින්න ඇති කියන එක. මට මතකයේ හැටියට ත්‍රයංග්‍රේ විපිනේ නීචඥ ශස්තේ ශේෂාති තුංගේ ගුරු වාසරේති යුගස්තිතේ ද්වාපර නන්දතානද ලංකේශ රාවණ ජාත තතස්වාංශේ. ඔන්න ඔය පබඳුම ඉතා පුරාණ පුස්කොළ පොතක තියෙනවා. දැන් මේ පබඳුම විග්‍රහ කරලා බලපුවාම රාවණ රජුගේ උපත වශයෙන් හැඳින්වෙන්නේ ද්වාපර යුගයේ අවුරුදු 8,56,000ක් ඉස්සරහට ගියාම. ඒ කියන්නේ අදින් අවුරුදු 11,000කට විතර කලින්. එතකොට රාවණ රජුගේ උපත අදින් අවුරුදු 11,000කට විතර කලින් කියලා ඉතාමත් පැහැදිලිව ඒ ශ්ලෝකේ සඳහන් වෙනවා. රාවණ රජුගේ ලග්න කේන්ද්‍රය ඉතාමත් පැහැදිලිව විවිධ ග්‍රන්ථවල විවිධ පොත්පත්වල වරින් වර සඳහන් වෙලා තියෙනවා. ඔව් දැන් ඔබතුමන් කියන්නේ ඔය කියන මූලාශ්‍රය එහෙම නැත්නම් ඔබතුමන් ඉදිරිපත් කරපු ශ්ලෝකය කවුරුන් විසින් ලියන ලද්දක් කියලාද? ඔව් විශ්වාස කරන්නේ පුලස්ති මහා ඍෂිවරයන් විසින් පබදින්න ඇති කියලා. නමුත් දැන් පුලස්ති ඍෂිවරයා කොහොමද එහෙමනම් පුලස්තිගේ මුණුබුරා කියලානේ අපි රාවණා පිළිබඳව හඳුනාගන්නේ. එතකොට මතු ඉපදෙන කෙනෙක් පිළිබඳව පැවදූ ශ්ලෝකයක්ද මේ? ඔව් ඇත්තටම දැන් නාදි වාක්‍ය ගැන අපි හිතන්නකෝ. දැන් නාදි වාක්‍යවල අනාගතයේ උපදින අයගේ නම් ගැන කතා කරනවා. එතකොට පුලස්ති මහා ඍෂිවරයා කියලා කියන්නේ කල්පයක් ඉදිරියේ දකින්න පුළුවන් කෙනෙක්. ඒ කියන්නේ ඕනම ඍෂිවරයෙකුට කල්පයක් ඉස්සරහට දකින්න පුළුවන්. දැන් බුදුරජාණන් වහන්සේට පුළුවන් කමක් තියෙනනේ අසීමිතව දකින්න සාරාංශක කල්පලක්ෂය. එතකොට අපේ ඍෂිවරයෙකුට කල්පයක් දකින්න පුළුවන්. එතකොට ඉදිරි කල්පය තුල රාවණා කියන ඉපදෙන්නේ කවදද, ඉපදුනේ කොහොමද, එයාට මොකද්ද වෙන්නේ කියලා දකින්න පුළුවන්. දැන් උමා ජ්‍යොතිෂයේ බිහිවීම සම්බන්ධවත් පුලස්ති ඍෂිවරයා තමයි මේ උමා ජ්‍යොතිෂය ඇත්තටම අපිට ආරක්ෂා කරලා දුන්නේ. දැන් ඒකේ ආරම්භක පොතේ මෙන්න මෙහෙම සඳහනක් තියෙනවා. රාමා රාවණා කොටා එම සත තරාලුයෙන් පුලසිසි නදන කළ සිවලිත. එතකොට මේ පුලස්ති මහා ඍෂිවරයා කලින් දිවසින් දැක්කා රාවණ රජුරුවයි රාමයි අතර සටනක් ඇති වෙනවා. ඒකට මේ සටන නිසා රාවණ පරදිනවා කියලා පුලස්ති මහා ඍෂිවරයා දැක්කා. එතකොට මේ ශාස්ත්‍රය වැලකී යනට, ඒ කියන්නේ වියලී යනට නොදී ඒ ශාස්ත්‍රය පුලස්ති මහා ඍෂිවරයා විසින් බහිරවයට බාර දීලා ආරක්ෂා කළා. එතකොට මේ ශාස්ත්‍රය ලබා ගත්තේ අපේ රජවරපුරේ පළවෙනි විජයබාහු රජතුමා. පළවෙනි විජයබාහු රජතුමාගෙන් පස්සේ තමයි නැවත රාවණ යුගය ආරම්භ වෙන්නේ. හොඳයි. අපිට අමතමක් තියෙනවා කඩුවෙලින් බන්දුල මහත්මයා ඉන්නවා. ආයිබෝන්.
බන්දුල මහත්මයා ආයිබෝවන්. ඔව් දුරකථනයේ බන්දුල මහත්මයා රැඳී සිටිනවා නේද? ආයිබෝවන්. 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 ඔව් කියන්න බෑ අදහස. මම මේ අහන්නේ දැන් මේ අපි දැන් මම අර කැම්පස් එකේ අර විද්‍යාලේ මේ පාලියා බෞද්ධ ඒ මහත්තයා කිව්වා මේ සීගිරිය රාවණ රජතුමාගේ නිර්මාණයක් කියලා. ඊට පස්සේ තමයි ඒකට කාශ්‍යප රජු ඊට පස්සේ ගියේ කියලා. අන්න ඒක පිළිබඳව අහගන්නත් ඕනේ. තවත් ප්‍රශ්නයක් තියෙනවා. ඒක මම අයින් කරේ අහන්නම්. ඒක මේක උගා දිග ප්‍රශ්නයක්. මම මේක විතරක් උත්තර දෙන්න. හොඳයි. දැන් මේ පිළිබඳව අපි රාවණ වැඩසටහනෙනුත් ඉදිරිපත් කරලා තියෙනවා කරුණු කාරණා. විශේෂයෙන්ම අපේ ආචාර්ය මිරැන්ඩෝ ඔබල්සේකර සූරින් විසින් මීට වසර දශකයකට පමණ පෙර ආතුව කරපු පරිශනාත්මක දීර්ඝ වූ නිබන්ධනයක් තිබෙනවා සීගිරිය පිළිබඳව. සීගිරිය කියන්නේ කාශ්‍යප රජුගේම නිර්මාණයක් නොව කියන කාරණේ පිළිබඳව මේ පිළිබඳව මතිමතාන්තර හැටියට ආල කමන්දාව හැටියට කුවේරයාගේ ආල කමන්දාව හැටියට මේ සඳහන් වෙනවා. කුවේර කියන්නේ රාවණගේ ඥාති සහෝදරයෙක් කියලා කියනවා. ඒ අතරතුරේදී රාවණ යම්කිසි ආකාරයක ගැටුමකින් එහෙම නැත්නම් යුද්ධයකින් කුවේරව පරාජයටපත් කරලා මේ ආල කමන්දාව අත්පත් කරගත්තාය කියලා කියනවා. මේ වගේ මතිමතාන්තර බොහෝමයක් අපි කතා බහ කරලා තියෙනවා. ඔබතුමා යම් අදහසක් ඉදිරිපත් කරනවා නේද? ඒ අදහස් ටික සේරම ඔබතුමා කිව්වා. හොඳයි. මේ හෙක්ටර් පත්මසිරි මහත්මයා මේ අපි දැන් කතා බහ කරමින් ඉන්නකොට මේ අද උමා ජ්‍යොතිෂයට අදාළ කාරණේ පිළිබඳව රාවණ යුගයේ වර්ෂ 11000කට එහා පැත්තට යනවා කියලා ඔබතුමන් කියන්නේ. එතකොට ඒ කාලේ ඉඳන්මද එහෙම නැත්නම් ඒ කාලෙදිද මේ සිව්හෙලය කියන එක ඔබතුමන්ගේ මතයට අනුව එහෙම නැත්නම් ඔබතුමන්ගේ ජ්‍යොතිෂ දැනුමට අනුව කොයි කාලෙදිද ඇතිවන්නේ? ජ්‍යොතිෂ දැනුමට අනුව ගැන හිතුවොත් ජ්‍යොතිෂ මූලාශ්‍ර ගැන හිතන්න ඕන. කෝසලාගම තන්ත්‍රය කියන මූලාශ්‍රයේහි ජ්‍යොතිෂයේ ආරම්භය ගැන සඳහනක් කරනවා. එය කෘත යුග වර්ෂ 5076. ඒ කියන්නේ ඊටමත් ඈත අතීතයේ. දැන් අපි දැනට යන්නේ කලියුග වර්ෂයේ අවුරුදු 5000ක්. එතකොට දැනට දල වශයෙන් ගත්තාම අවුරුදු 33කට එහා පැත්තේ තමයි මූලාරම්භය. දැන් ඒ පොතේ කියනවා මුලින්ම වේදේ හැදෑරුවේ මුලින්ම ජ්‍යොතිෂය ඉගෙන ගත්ත හිරණ්‍ය කාශ්‍යප කියලා මහා ඍෂිවරයා කියලා. ඒතර මේ හිරණ්‍ය කසිපු කියන්නේ ලංකාවේ කෙනෙක් සිංහලයෙක්. එතකොට දැන් සමහර වෙලාවට මේ ලංකාව කියලා කිව්වම මේ අද තියෙන තැනම මේ ලංකාව නොතිබ්බා වෙන්න පුළුවන්. එතකොට නමුත් ඒ ග්‍රන්ථය ඊටමත් පැහැදිලිව ලංකාව කියන නමත් සිංහල කියන නමත් හිරණ්‍ය කසිපු තමයි මුල් ලෝකේ මුලින්ම වේදේ ඉගෙන ගත්තේ කියන සඳහනක් තියෙනවා. එතකොට මේ සියලුම ඍෂි පරපුර අපි අද කතා කරන රාවණ, පුලස්ති, අගස්ති ආදී සියලුම ඍෂි පරපුර හිරණ්‍ය කසිපු කියන මහා ඍෂිවරයාගෙන් තමයි පැවත එන්නේ. ඒක නිසා සිව්හෙලය කියන එකේ ආරම්භයක් ඒ කාලේ දක්වාම දිව යන්නට අවශ්‍යයි. දැන් සිව්හෙලය ගැන කතා කරද්දී අර්ථකථනත් විවිධ අර්ථකථන අපි දෙනවා. දැන් යක්ෂ, රාක්ෂස, අසුර සහ නාග කියන හතර දෙනා ගැන මම හිතන්නේ මේ වැඩසටහනේ ඕන තරම් ඒ ගැන කතා කරලා ඇති. එතකොට මේ සිව්හෙලය සම්බන්ධව කතා කරද්දී මේ දෙවියෝ කියන එක මේ සුරයෝ ගැන ප්‍රශ්නයක් එනවා. දැන් මගේ පෞද්ගලික අදහස සහ මගේ අවබෝධය අපි මේ සිව්හෙලයන්ගෙන් කවරෙකු හෝ වේවා නැවත උපදිනවා නම් යම් කිසි විදිහකින් දේවත්වයෙන් ඔවුන් තමයි සුරයන් කියලා කියන්නේ. අන්තිමට ගත්තම සුරයනුත් අපිම තමයි. මේ සුර අසුර කියලා කියන්නේ හොඳ නරක අතර තියෙන සටනක් වශයෙන් තමයි මම දකින්නේ. හොඳයි. ඒත් දැන් ඔබතුමන් සඳහන් කරන ආකාරයට මේ රාවණ චරිතය දැන් සිව්හෙලය ගැන අපි කතා බහ කරා. මේ ඒත් ඔබතුමන් පොතක් ලියලා තියෙනවා. මම හිතන්නේ මංගාව පොතේ නම සඳහන් වෙලා ඇති. එහි තියෙනවා මේ භූචල ව්‍යාඛ්‍යා එහෙම නැත්නම් පුරාණ හෙළයේ ජය භූමි ශාස්ත්‍රය නමින් මගේ අතේ දැන් තියෙනවා පොත. මම මේ ලියාගත්ත තැන වෙනකොට පොතත් මගේ අතේ තියෙනවා. හෙක්ටර් පත්මසිරි මහත්මයා මේ පොතේ සඳහන් කරන්නේ ජය භූමි ශාස්ත්‍රය ගැන. ඔබතුමන් පූර්ව වශයෙන් අපිත් එක්ක මේ වැඩසටහනට පෙර ආතුව කරපු කතාබහේදී ඔබතුමන් මේ කියපු කාරණයක් තමයි මේ උමා ජ්‍යොතිෂයේ යුද්ධයේදීත් භාවිත වුණා කියලා. මොකද්ද මේ ජය භූමි ශාස්ත්‍රය කියන්නේ මොකක්ද? ඔව් ඇත්තටම දැන් ගජබා රජුරෝ ගැන අපි අහලා තියෙනවානේ මුහුද දෙබෑ කරගෙන අපේ ගිහිල් අපෙන් අරන් ගිය හෙළයෝ අරගෙන ආවා කියලා දෙපිරිසක්ම අපේ 16000ට 32000ක් අරන් ආවා කියලා කතාවක් තියෙනවා. එතකොට මේ ගජබා රජුරෝ වගේම දෙවන රාජසිංහ රජුරෝ ඒ වගේම පරාක්‍රමබාහු රජුරෝ මේ රජගොල්ලෝ බොහෝ විට භාවිතා කරේ උමා ජ්‍යොතිෂය. එතකොට ඔවුන් මේ රට ආරක්ෂා කරන්නට ඒ වගේම රට ජයග්‍රහණය කරගෙන යන්නට මේ උමා ජ්‍යොතිෂය භාවිතා කළා. දැන් ජය භූමි ශාස්ත්‍රය කියලා කියපුවාම මේක අපිට කුඩා තැනින්ම පටන් ගන්නත් පුළුවන්. ඒ
කියන්නේ අපේ ගෙදරින් පටන් ගන්නත් පුළුවන්. ගෙදර අපි ජය භූමියක් කරගන්නේ කොහොමද? අපේ නගරය ජය භූමියක් බවට පත් කරගන්නේ කොහොමද? එතකොට නගරය දියුණු වෙනවා නම් නගරයේ ඒ නිර්මාණයන් කොයි තැන්වලද තියෙන්න ඕනේ. මේ ආදී වශයෙන් ඇත්තටම උමා ජ්‍යොතිෂය ඉතාමත් පැහැදිලිව අපිට ජය භූමියක් බවට පත් කරගන්න හැටි තමයි ඒකෙන් උගන්වන්නේ. දැන් යුද්ධය කියන එක ඉතා අතීතයේදී ඉතාමත් ගැඹුරින් තිබුණා. දැන් අපිත් පහුගිය කාලේ අවුරුදු 30ක් යුද්ධ කළා. දැන් ඒ යුද්ධය සඳහා උමා ජ්‍යොතිෂය භාවිතා කරපු අය ඉන්න පුළුවන්. හැබැයි ඒ අය මම හිතනවා සංගවිලා රටට දැයට උදව්වක් වශයෙන් ඒ දේවල් කරන්න ඇති කියලා. දැන් අනාගතයේදී වුණත් උමා ජ්‍යොතිෂය භාවිතා කරන්නට පුළුවන්. හැබැයි මේ සඳහා විශේෂ වැඩපිළිවෙලක් මම හිතන්නේ ඊටමත් පැහැදිලිව දේශපාලනමය වශයෙන් ජාතික යුතුයකමක් වශයෙන් ඇති විය යුතුයි. ඒකට කාලයයි මම හිතන්නේ එළඹිලා තියෙන්නේ. හොඳයි. දැන් රාවණ චරිතය පිළිබඳව යමක් අපි කතා කරමු. දැන් රාවණ චරිතය තුලදී උමා ජ්‍යොතිෂය යොදාගත්තද? එදා රාවණ යම් ආකාරයකට යුදමය කටයුත්තක නියලුණා කියලා කියනවා. එතකොට අහසින් ගියයි කියලා කියනවා. අපි මේ පිළිබඳව කරන කතාබහදී බොහෝ තැන්වලදී අපිට මේ මතුවලා තියෙන කාරණයක් තමයි රාවණ රජු නොඑක අවස්ථාවලදී මේ නැකත් කලාවන් එතනින් ගිහම යන්ත්‍ර මන්ත්‍ර මේ දේවල් උපයෝගී කරගත්තයි කියන කාරණේ. ඔබතුමන්ගේ මතය මොකද්ද? ඔව්. දැන් රාවණ රජු ගැන කතා කරද්දිත් අපේ පුරාණ ග්‍රන්ථයක සඳහන් වෙනවා පුලතිසිහි වියු නයින් තැන ගොන් ඉසුරු දෙවොල්හි වැස ඉසුරු තුස්වා දැහන් ඔකඳ කළ රාවණ රා බැඳ ලෝතියා නතු කළ. මෙතන රා බැඳ කියලා කියන්නේ සූර්යයා බැඳලා. සූර්යයා බැඳලා කියලා කියන්නේ මේ තුන් ලෝකේ නතු කළයි කියන එක. ඒ කියන්නේ රාවණ රජතුමා මේ තුන් ලෝකෙට කියන්නේ අර ඉස්සරලා මේ දැරිවියක් කතා කරලා කිව්වා මේ ශක්විති රජ කෙනෙක් කියලා. ඇත්තටම රාවණ රජතුමා ශක්විති රජ කෙනෙක්. ඒතර මේ ශක්විති රජ කෙනෙක් කියලා කියන්නේ මුළු ලෝකය යහපත් ආකාරයෙන් පාලනය කරපු කෙනෙක්. ශක්විති රජ කෙනෙකුට පුළුවන් කමක් නැහැ වැරදි කරන්නට. දැන් ඇත්තටම රාවණ රජතුමා සටන් කරේ බලි වලට විරුද්ධව. දැන් රාවණ චරිතය තුල තියෙන ශාන්ති කර්ම දැන් රාවණ උගන් මේරු තන්ත්‍රයේ උගන්වන බොහෝ ශාන්ති කර්ම වල ගැඹුරු ශාන්ති කර්ම වලදී කතා කරන්නේ මේ වෘක්ෂත් එක්ක සම්බන්ධ වෙන ආකාරය. එතකොට අපිට හිමි ගහක් තියෙනවා. එතකොට අපිට යම්කිසි ගැටලුවක් ඇති වෙච්ච වෙලාවට දැන් මම ඔබ වෘක්ෂ වන්දනාවට ගෙන යනවා නෙවෙයි. නමුත් මේ විෂය තුල එවැනි තත්ත්වයක් තියෙනවා. එතකොට මේ වෘක්ෂත් එක්ක අපිට සම්බන්ධ වෙලා පුද පූජාවන් වලින් තොරව යම් දේවල් කරන්නට පුළුවන් කමක් තියෙනවා. ඒ අනුව අපිට තාමත් පැහැදිලි වෙනවා රාවණ රජු කිසිම කෙනෙකුට හිංසාවක් කළ කෙනෙක් නෙමෙයි කියලා. එතුමා ඇත්ත වශයෙන්ම පිරිසුදු චරිතයක්. දැන් ඒ වගේම තව කතාවක් කියන්න ඕන මම හිතන්නේ ඒක විවෘතයි සොයා බලන්නට. අපේ පෞද්ගලික අත්දැකීම් සහ ඒ අධ්‍යයන සීමාව මත සීතා කියලා කියන්නේ මම හිතන්නේ රාවණ රජුගේ දියණිය. ඒක සමහරට අලුත් කතාවක් වෙන්නත් පුළුවන්. දැන් සීතාව හදා වඩාගත්ත පිය රජතුමාට සීතාව ලැබෙන්නේ නගුලකින් මේ බිම හානකොට මේ ලැබුණ නගුලේ පැටලුණා කියන නගුල කියන අර්ථය ඇතුළේ සීතා කියන නම යොදලා තියෙන කියලා කියනවා නේද? ඔව් නගුලිය කියන අර්ථයෙන් තමයි සීතා කියන පදේ යෙදෙන්නේ. දැන් මහා මේඝනාදයි සීතයි කියන ඒ කියන්නේ පිරිමි දරුවයි ගැහැණු දරුවයි දෙන්නම එකට තමයි උපදින්නේ. එතකොට යම් අනාවැකයක් තියෙනවා දියණියක් මේ රටට මේ අවස්ථාවේ ඉපදුනා නම් මේ රට විනාශ වෙනවා කියලා. එතකොට රාවණ රජුරවන්ව තරමක් දුරකට මුලා කරන්නට උත්සාහ කළා මන්දෝදරී බිසව. අර ඉපදුණු දැරිවියව පහ කරලා හැරියා. ඒ පහ කරලා හැරපු දැරිවිය තමයි නගුලකට අහු වෙලා අහුනේ. ඒක තමයි නගුලිය කියලා සීතා බවට පත් වුනේ. එතකොට ඇත්තටම රාවණ රජුගේ දියණිය තමයි සීතා කියන්නේ. මේ සම්බන්ධව ජානකී බරණය කියලා ග්‍රන්ථයක් තියෙනවා. මම හිතන්නේ ඒ ග්‍රන්ථයේ පමණක් මේ පිළිබඳව තොරතුරක් ඇති කියලා විශ්වාස කරනවා. හොඳයි. අපි සමුගන්නා මොහොත ලඟ වෙලා තියෙනවා අවසාන පැනය. ඔබතුමන් මේ උමා ජ්‍යොතිෂය පිළිබඳව කරුණු කාරණා රටට හෙළිදරව් කරමින් ඉන්න ඔබතුමා මේ පිළිබඳව සමාජය දැනුවත් කරමින් ඉන්නවා. රාවණ යුගයේ පටන් තිබුණු මේ ශාස්ත්‍රය පිළිබඳව මේ කාරණේ පිළිබඳව බොහෝ දෙනෙක් අමතුම් ලබා දීලා මේ ගැන තවදුරටත් වැඩි දුරටත් ඉගෙන ගන්න එහෙම නැත්නම් මේ පිළිබඳව සොයා බලන්නට අවශ්‍ය බව සඳහන් කරනවා. ඒ අයට මොනවද තියෙන මූලාශ්‍ර ඔබතුමන් හරහා විශේෂයෙන්ම මේ පොත් දෙකකුත් ඔබතුමන් මුද්‍රණාද්වාරයෙන් එළිදක්වලා තිබෙන බව අපි සඳහන් කළා. මේ පොත් මිලදී ගන්නට පුළුවන් තැන් ආදී පිළිබඳව සඳහන් කරමු. ඔව් දැනට භූබල ව්‍යාඛ්‍යා කියන පොත පළවෙනි පොත ඇත්තටම ඉවරයි දැනට. මගේ ගාවත් පෞද්ගලිකවත් පොතක් නැහැ. ඔබතුමන් කිව්වා. දෙවෙනි ග්‍රන්ථය දැනට
සරසවි පොත් සාප්පුවෙන් ඒ වගේම තුසිත පොත් සාප්පුවෙන් ගොඩගේ පොත් සාප්පුවෙන් ගන්නට පුළුවන් කමක් තියෙනවා. ඒ වගේම අපේනුත් පෞද්ගලිකව ගන්නට පුළුවන් කම තියෙනවා. දැන් උමා ජ්‍යොතිෂය සහ මේ පිළිබඳව හදාරන අයට මම පුංචි වැඩපිළිවෙලක් ඉස්සරහට හිමීට දැනට අන්තර්ජාලය ඔස්සේ කරගෙන යනවා පොඩි ලිපි ඉදිරිපත් කරලා ඉදිරියේදී මුල සිට යම්කිසි ලිපිමාලාවක් ඉදිරිපත් කරන්න සූදානම්ින් ඉන්නවා. ඒක නිසා වෙබ් අඩවියට පිවිසුනොත් වඩාත්ම පහසුයි ඔබට යම්කිසි අවබෝධයක් ලබා ගන්න. ඒක දැනට ඇත්තටම අපි අප්ඩේට් කරමින් ඉන්නවා. ඒක නිසා ඉස්සරහට ගෙන යමින් ඉන්නවා. ඒක නිසා දැනටත් යම් තොරතුරු සහ ලිපි ගොඩක් වෙලාට කියවන්නත් පුළුවන්. ඔව්. www.saunia.com අපේ රාවණා නිෂ්පාදක කණ්ඩායම ඇමතීමෙනුත් ඔබට තොරතුරු ලබා ගන්නට පුළුවන්. අපි මේ හැම දෙයක්ම මේ ආකාරයෙන් සමාජගත කරන්නට උත්සාහ කරන්නේ මේ දේවල් තුලින් අපිට හැකියාව ලැබෙවි අපේ සැබෑ ඉතිහාසයේ අපේ අයිතීන් පිළිබඳව අපේ උරුමකම් පිළිබඳව අපේ ඉතිහාසයේ හිමිකම් පිළිබඳව අපිට සොයා බලන්නට හෙක්ටර් පද්මසිරි මහත්මයා බොහොම ස්තුතියි. අපේ අපේ මාතලීලගේ ප්‍රමාදයක් නිසා වාහනවල හෙට මෙහෙට යන ප්‍රමාදයක් නිසා ඔන්න ඔබතුමන්ට මැදිරියට එන්නටත් යම් ප්‍රමාදයක් වුණා. කෙසේ වෙතත් මේ සහභාගීත්වය වෙනුවෙන් ස්තුතියි. අපි යලිත් දවසක ඔබතුමන්ව රාවණා වැඩසටහනේ සම්පත්දායකයෙක් ලෙසින් ගෙන්වන්නට බලාපොරොත්තුවක් තියෙනවා. ඒ සඳහා අපි ආරාධනා කරනවා දිගටම රාවණා වැඩසටහනත් එක්ක ඉන්නයි කියලා. ඔබතුමන්ගේ සියලු කටයුතු සාර්ථක වේවා. රාවණා වැඩසටහනේ ප්‍රාර්ථනීයයි. අපිට ලියන්නට පුළුවන් ශ්‍රාවක හේතුතුනි ඔබට අපේ ලිපිණය තමයි රාවණා වැඩසටහන වී රේඩියෝව තැපැල්පෙට්ටිය අංක 1 නුගේගොඩ. රාවණා වැඩසටහන වී රේඩියෝව තැපැල්පෙට්ටිය අංක 1 නුගේගොඩ. ඕනෑම මොහොතක කතා කරන්න අපේ දුරකථනයට 0.714 54 0.714 රාවණා නිෂ්පාදක කණ්ඩායමේ දුරකථන අංකය ඕනෑම මොහොතක කතා කරන්නට පුළුවන්. අදත් සුපුරුදු විදිහට නිෂ්පාදනයෙන් දායකත්වය ලබා දුන්නා දිමුතු සමගින් සරත්. අපේ පූර්ව නිෂ්පාදන කටයුතු රාවණා වැඩසටහනේ නිෂ්පාදනාංශයෙන් වී රේඩියෝවේ ප්‍රධාන පාලක මැදිරියන් ශාන් මම උපුල්ලේඛනායක සුපුරුදු විදියට අදත් වැඩසටහන විධායක නිෂ්පාදනය ක්ලොඩ් ගුරුබැවිලගෙන් සමගන යනවා. අපේ ලබන ඉරිදාවෙත් හමු වීමේ බලාපොරොත්තු ඇතුව කතා කරන්න අපේ දුරකථනයට 0.714 54 80 88